තෙරුවන් සරණයි සියලුම දෙනාට සියලු දෙනාමත් ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්මදේශනාව වැඩමවීම සඳහා මේ දෙපසින් රොක් වෙන්න ආසන වලින් නැගිටලා පුළුවන් පිරිස හන්දියට ගිහිල්ලා පෙරහැරින් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්මදේශනාවට වැඩම කරවමු. අනිත් පිරිස අපහසු පිරිස මේ දෙපසින් රොක් වෙන්න පුළුවන් හැම දෙනාම හන්දියට ගිහිල්ලා ඊට සහසම්බන්ධ වෙන්න සිහිපත් කරනවා. ඒ වගේම අර පහන් සූදානම් කරලා තියෙන ඒවා දැන් දල්වන්න ලෙස හැමෝටම සිහිපත් කරනවා.
check check test test one check 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 one test test check one check check test one check check one test one check one. තෙරුවන් සරණයි සියලුම දෙනාට මේ මොහොතේදී උතුම් සදහම් දේශනාවන් සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩමවීමේ කටයුත්ත සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒ කුඩාගම මන්සන්දියේ පටන් මේ මොහොතේදී ඒ හේවිසිනාද මැදේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කුඩාගම සිරිකෙත්තාරාම දම්සෙනසුන කරා වැඩමවීමේ උතුම් පින්බිමයි මේ මොහොතේදී සිද්ධ වෙන්නේ. කවුරුත් සෑම සිළු දෙනාම සාදු නාද දෙමින් මහා සංඝ ගුණ ගාථාවන් සජ්ජායනා කරමින් මේ උතුම් පින්කමට සහසම්බන්ධ වෙන්න. සාදු 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 සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤකේතං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤකේතං ලෝකස්සාති.
හොඳයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. මේ මොහොතේදී ඒ සකස් කරගත්තා වූ බුද්ධ පූජාවන් සම්බුදු පියාණන් වහන්සේට උදෙසා පූජා කිරීම සඳහා වැඩම වීමට බලාපොරොත්තු වෙන මොහොත ගෞරවනීය ඒ උතුම් සම්බුද්ධ පූජාව වැඩම වීම සඳහා පින්වත් පිරිස සෑම සියලු දෙනාම සහ සම්බන්ධ වන්න සිහිපත් කරනවා. පූජා කරන්න ඕනේද? ඔව් මේ ඕනේ නිකන් ඕන්න නිකන් සම්බන්ධතාවය කියලා ඕනෙත් නිකන් ඕන්න සුසුයි හිතේ. වෙලාව කොහොමද දන්නේ නැහැ නේ? වෙලාව කොහොමද දන්නේ?
හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිරිකෙත්තාරාම දම්සෙනසුනේ උතුම් කටින පින්කම සඳහා ඒ පින්කම් මාලාවේ ඒ උතුම් පින්කම් ප්‍රථම පින්කම වශයෙන් අද දිනේදී මේ ආකාරයට උතුම් සදහම් දේශනාවක් සංවිධානය කරගන්නට යෙදුනා. මේ උතුම් සදහම් දේශනාවන්ට අද දිනෙහි අප කෙරෙහි තාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අප කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව අප සෙනසුනට වැඩමවා හිඳිනවා අති ගෞරවනීය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය අප කල්යාණ මිත්‍ර ගල්උඩ ශාසන රතන ගෞරවනීය හිමිපාණන් වහන්සේ පින්වත් පිරිස සෑම සිළු දෙනාමත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. හොඳයි. මේ මොහොතේදී ඒ ගෞරවනීය අප ගලඋඩ ශාසන රතන ස්වාමින් වහන්සේට මෙතෙන් පටන් මේ උතුම් සදහම් දේශනාවන් පවත්වගෙන යන්නට ආරාධනා කිරීමක් වශයෙන් නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. අවසරයි අපේ හාමුදුරනේ. හොඳයි සියලු දෙනාම නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. එනම් පින්වත් සෑම සියලු දෙනාම පළමු කොට සරණාගමනය සඳහා තුන් වතාවක් নমස්කාර පාඨයන් සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදුකාරයක් පවත්වන්න. සුචරිත ගුණයන් අදිෂ්ඨාන කරන්න මේ කවිපද මේ විදිහට කියන්න. මම සතුන් නොමරමි සොරකම් කිසිත් නොකරමි දුසිරිතෙන් දුරු වෙමි බොරු බසින් මත් පැනින් වැළකෙමි සාදුකාරයක් පවත්වන්න. සතට කරුණා කරන මුනිදුගේ දහං රසයට සිත් පිරේ
වෙතට ඔබගේ දෙපා නැම කරමි වැද ආරාධනේ අපට දුන් මේ පංචශීලය නිසා සමිදුට පින්පිරේ සමට පළමුව සබ්ද පූජා කරන්නට දැන් අවසරේ හරිහර සුමන මහසෙන් විබී සන අමර වෙර වැඩ මෙපින් කම කරනා මෙමැතිවර සෞසත සෙත රකින මව්පියෝ සහ ගුරුනිතොර ලෞතුරු මුනිදු දැක අත් වෙයි නිවන් පුර මේතා කරගෙන ආගපේ මුනි දුට සාතාගිරි ගොස් මුනි රජගාවට දෝතට මල්ගෙන නමෝ කියා සිට සාතාගිරි වෙන්දා අපේ මුනි දුට දක්ෂකමට ආසූරිදු ගොස් එනට පක්සට ගුණි මුනික් දුගේ පිම්බලයට ලක්ෂ ගණන් මල් අරගෙන දෝතට තක්ස කියාවෙන් දාං අපේ මුනි දුට හොඳයි එහෙමනම් මේ අවස්ථාවේදී අප සෑම සියලු දෙනා විසින් ඒ සකසා ගන්නට යෙදුනා වූ ඒ ගිලම්පස පූජාව ඇතුළු ඒ මල් පහන් සුවඳ දුම් ආදී පූජාව ඇතුළු සෑම සියලු පූජාවෝ බුදු පියාණන් වහන්සේගේ අනන්ත මහා ගුණ කඳ සිහිපත් කරලා උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ අනන්ත මහා ගුණ කඳ සිහිපත් කරලා අෂ්ටාර්ය පුද්ගලාර මහා සංඝ රත්නයේ අනන්ත මහා සංඝ ගුණ සිහිපත් කරලා ත්‍රිවිධ රත්නයේ අනන්ත මහා ගුණයට උතුම් උපහාර පූජාවක් හැටියට සියලු පූජාවන් මෙසේ පූජා කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලු පූජාවෝ
ඒ වීතරාගි වීත දෝසි වීත මෝහි ගුණයට පූජා කරමි පූජාම වෙත්වා. ඒ සම්බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයට ආර මහා සංඝරුවන්ට මාගේ নমස්කාරය වේවා. මේ උතුම් පූජාවෝ පූජා වෙත්වා කියන අදහසින් යුක්තව වන්දනා කිරීමට පූජා කිරීමට සාදුකාරයක් පවත්වන්න. මා සජ්ජායනා කළ පසු මේ ගාථාවන් මේ විදිහට සජ්ජායනා කරන්න. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ චිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ චිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ චිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච සාදුකාරයක් පවත්වන්න. මේ සිසිල් පැන් පූජාවෝ පූජා කරමි පූජා වෙත්වා. එවාගේම මේ අෂ්ටපාන පූජාවෝ ආදී සියලු පූජාවෝ පැන් පූජාවෝ ගිලම්පස පූජාවෝ පූජා කරමි පූජා වෙත්වා. එවැගේම මේ මල් පහන් සොඳුම් ආදී පූජාවෝ පූජා කරමි පූජා වෙත්වා. ඒ ඖෂධ පූජාවෝ පූජා කරමි පූජා වෙත්වා. සියලු පූජාවෝ සද්ධාවෙන් පූජා කරමි පූජා වෙත්වා කියලා පූජා කිරීමට සාදුකාරයක් පවත්වන්න. සුගන්ධං සීතලං කප්පං පසන්න මඳුරං සුබං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ අට්ඨපානං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ බේසජ්ජම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදු සාදු සාදු.
සියලු දෙනාම සිහිපත් කරගන්න. අපි මේ ආපු අනන්ත සංසාර ගමනේදී සම්බුදු පියාණන් වහන්සේලාට ඒ වගේම පසේ බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ මහරහතන් වහන්සේලාට ඒ අෂ්ටාර පුද්ගලාර මහා සංඝරත්නයට සම්මා සම්බුද්ධ ශාසනයට ශ්‍රී සද්ධර්මයක් ශ්‍රවණය කරන්නා වූ දේශනා කරන්නා වූ පින්වතුන්ට නිවන් මඟක් වඩන පින්වතුන්ට සියලු ලෝක සියලු සත්වයන්ට මේ බුද්ධ ශාසනය ඇතුළු සියලු ලෝකවල සියලු සත්වයන්ට මාගේ අතින් අංශු මාත්‍ර කරදර විබාධකයක් වැරද්ද අප්‍රමාද දෝෂයක් අවඩක් අසාධාරණයක් සිදු වී ඇතනම් මා අවංක සිතින් කමා කරමි මාහට කමා වෙත්වා කියලා කමා කරන්න මාත් සමග ගාතාවන් සජ්ජායනා කරන්න සාදුකාරයක් පවත්වන්න. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. සාදු සාදු සාදු. සිරිකෙත්තාරාම ධම්සෙනසුනේ වැඩ වාසය කරන කිරුළපනේ භද්‍රානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුනි, මේ පින්වතුන් සියලු දෙනාම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ වර්ෂයකට වතාවක් සිදු කරනු ලබන ඒ කඨින චීවර පූජා පින්කම නිමිති කරගෙන අද දිනේදී මේ සන්ධ්‍යා භාගයේදී සිද්ධ කරනු ලබන සදහම් අනුශාසනාව ශ්‍රවණය කිරීමටයි සෑම සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වතුන් මේ ආකාරයෙන් ජීවිතේ ඕනෑ තරම් කඨින චීවර පූජාවලට සම්බන්ධ වෙච්ච පින්වතුන් මෙතන ඇති. ඒ වගේම පළවෙනි වතාවට මේ වගේ පින්කමකට සම්බන්ධ වෙන්න පින්වතුනුත් ඇති. එතකොට මේ පින්වතුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ආකාරයෙන් මේ බුද්ධ ශාසනයක ගුණ කෙරෙහි මේ ආකාරයෙන් ප්‍රසාද සිත් වලටපත් වෙලා මේ පින්කම් වලට සම්බන්ධ වෙන්නේ මහ ගුණයකින් හෙබි ශාසනයකයි මේ පින්වතුන් මේ ආකාරයෙන් මේ පින්කම සිද්ධ කරන්නේ. සමහර විට මේ බණ ආගෙන යනකොට අර නිතර පින්කම් කරනකොට අපිට සිද්ධ වෙන පොඩි වාසියක් වගේම අවාසියකුත් තියෙනවා. මොකද්ද ඒ? ගෙදර මල් කඩලා පූජා කරනවා නම් නිතර මල් කඩලා පූජා කරනකොට පොඩි අවාසියක් තියෙනවා. මොකද්ද ඒ? හෙනවද මාව? මොකද්ද? නිතර මල් කඩලා හරි නිතර පින්කමක් කරනකොට පොඩි අවාසියක් සිද්ධ වෙනවා. ඒ තමයි දින පුරුදු වීමෙන් කෙරෙති අනදර කියන ලෙඩේ හැදෙනවා. සුභාසිතේ නම් ඕක කිව්වේ සසොබන මහතුනටවත් නොමද ගරුතර දින පුරුදු වීමෙන් කෙරෙති අනදර කියලා. ඒ කියන්නේ එක දෙයක් දිගට කරන්න ගියාගෙන් පස්සේ සමහර වෙලාවට ඥානගෝචර වුණේ නැත්තම් එහෙම ඒක සාමාන්‍යීකරණය වෙනවා. එතකොට මේ වැඩේට තියෙන අගය වටිනාකම අඩු වෙලා යනවා. ඒක දුරු කරගන්න වැඩ දෙකක් කරන්න ඕන.
මොකක්ද ඒ වැඩේ? එක වැඩක් තමයි තමන් කරන වැඩේ අගේ නිතර නිතර අහලා දැනගෙන තමන් මානසිකාර කරන්න ඕන. මල් කඩලා පූජා කරනවා නම් මල් කඩලා පූජා කරන එකේ වටිනාකම ආයි අහලා මානසිකාර කරන්න ඕන. තමන් හෝ කාගෙන් හරි අහගෙන හරි කමන්නේ. ඒකේ වටිනාකම මානසිකාර කරාගෙන් පස්සේ ඒක බොහොම ප්‍රසාදයෙන් සතුටු සිතින් පින් වැඩෙන ආකාරයෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි තමන් නිවන් දකින්න උත්සාහ කරන්න ඕන. තමන් නිවන් දකින්න උත්සාහ කරනකොට අපි ළඟ තියෙනවා ඉන්ද්‍රිය පහක්. මොනවාද? සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රියම් පහක් තියෙනවා. ඔය ඉන්ද්‍රිය පහ වැඩෙන්න පටන් ගන්නවා. මේ සද්ධාවේ හිම අඩුවක් තියෙනවා නම් ඕවා වැඩෙනවා. ප්‍රඥාවේ අඩුවක් තියෙනවා නම් නිවන් මඟ වඩ아가න යනකොට ඒක වැඩෙනවා. ওই ඉන්ද්‍රිය භාවයන් සමභාවයටපත් වෙලා තමයි කෙනෙක් අරිහත්ත්වයටපත් වෙන්නේ. එතකොට අපිට නිවන් මඟ වඩ아가න යනකොට නම් ওই වටිනාකම වෙනම උගන්වන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයා දන්නවා බුද්ධ ශාසනයට සාදුකාරයක් දෙන එක කොච්චරම් වටිනවද කියලා. අර සරියුත් හාමුදුරුවෝ ගමනක් යනකොට පොඩි ගෑනු ළමයි ටිකක් පිරිමි ළමයි ටිකක් පොඩි දරුවෝ ටිකක් සෙල්ලම් කරනවා. සරියුත් හාමුදුරුවෝ එතනින් යනකොට සරියුත් හාමුදුරුවන්ට මේ දරුවෝ ඇවිල්ලා වැන්දලු. හැබැයි එක දුවෙක් ඇවිල්ලා වැන්දේ නැල්ලු. ඒ අවස්ථාවේදී සරියුත් හාමුදුරුවෝ බලනවා ඇයි මේ දුව වැන්දේ නැත්තේ කියලා. බලනකොට මේ දුව අන්‍යාගමික පවුලක කෙනෙක්. මේ දුවට එච්චර ආයුෂ නැහැ. බොහොම තව ටික දවසකින් මැරෙනවා. ඒක සරියුත් හාමුදුරුවෝ දකිනවා. ඊට පස්සේ ඒකේ සරියුත් හාමුදුරුවෝ දන්නවා සරියුත් හාමුදුරුවන්ට වැන්දාගෙන් පස්සේ තියෙන පින කොච්චරයිද කියලා සරියුත් හාමුදුරුවෝ දන්නවා. සරියුත් හාමුදුරුවෝ මට වඳිනවන කියන අදහසින් නෙවෙයි මේ බුද්ධ ශාසනයේ මහ ගුණ කඳකට මේ 80 මහා ශාවකයන් වහන්සේලා අතරින් ප්‍රමුඛ ස්ථානයේ ලැබපු මේ සරියුත් හාමුදුරුවන්ට එහෙම නැත්නම් ප්‍රඥාවෙන් අගතැන්පත් යම් බුද්ධ ශාසනයක භික්ෂුවකට වැන්දම කොච්චර පින් තියෙනවද කියලා සරියුත් හාමුදුරුවෝ දන්නවා. ඒක නිසා සරියුත් හාමුදුරුවෝ අර දරුවන්ට කියනවා මේ සරියුත් හාමුදුරුවෝ තේරුම් ගන්නවා මේ දැරිවි ප්‍රසාදයෙන් ඇවිල්ලා වැන්දොත් එහෙම තව ටික දවසකින් මැරුණම ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදෙනවා. දැරිවි ප්‍රසාදයක් නැතුව අනිත් දරුවොත් වැඳපු නිසා වැන්දොත් එහෙම මනුස්ස ලෝකේ ඉපදෙන්න ඒ පින සිද්ධ වෙනවා. හේතු වෙනවා. ඒ වගේම අනිත් දරුවෝ ඇවිල්ලා අල්ලගෙන වැන්දුවොත් එහෙම මේ දැරිවි අපාය යන්න ඉන්නේ. මොකද නියත මිච්ඡා දිට්ඨිය තියෙන නිසා නියත මිච්ඡා දිට්ඨිය කියන මහ පාප කර්මයේ බලවත් නිසා නියත මිච්ඡා දිට්ඨිය කියන්නේ සමහරව ඉන්නවා අම්මා කෙනෙක් නැහැ තාත්තා කෙනෙක් නැහැ මෙලොවක් නැහැ පරලොවක් නැහැ පින් නැහැ පව් නැහැ ඕපපාතික සත්‍යෝ නැහැ මේ ලෝකෙට යථාර්ථය දැකලා මේ පින්පව් දැකලා අපායවල තියෙනවා කියලා දැකලා ලෝකේ යථාර්ථය ප්‍රකාශ කරන මහාන බමුණු නැහැ කියන දිට්ඨියේ සමහරව ඉන්නවා. ඉතින් ඒ දිට්ඨියක මේ පුංචි දුව ඉන්න නිසා මේ පුංචි දුව මැරිලා අපාය යන්න ඉන්නේ. ඉතින් අර දරුවෝ ටික එකතු වෙලා ඇවිල්ලා ටිකක් බලෙන් වැන්දුවොත් එහෙම මේ දුව අපායෙන් මිදලා പ്രേත ලෝකේ ඉපදෙනවා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ අර පොඩි ළමයිට කියනවා මේ දුව වඳින්න නැතකොට ওই දරුවෝ ඇවිල්ලා බලෙන් අල්ලගෙන ඇවිල්ලා වඳවන්න කියලා. ඒ දුවට තියෙන කරුණාවෙන් තමයි ඒක කරේ. කරුණාවෙන් එතකොට ඒ දුව අර දරුවෝ කරුණාවෙන් ඒක කිව්වම දරුවෝ අල්ලගෙන ඇවිල්ලා වන්දනවා. වැන්දුවගෙන් පස්සේ ඒ දුවත් ඉතින් වැඳලා අඬ අඬ යනවා. ඒ දුව ටික දවසක් ගිහිල්ලා මැරෙනවා. මැරිලා අපාය යන්න හිටපු දුව පෙරේත ලෝකෙන් නතර වෙනවා. එතකොට හැබැයි මෙයා දකිනවා මේ මම බේරුනේ සරියුත් හාමුදුරන්ට අර මගේ යාළුවෝ බලෙන් හරි අල්ලන් ගිහිල්ලා වන්දපු හින්දා
කියලා දැකලා සැරියුත් හාමුදුරන්ට ගිහිල්ලා ওই විදිහට විස්තරේ කිව්වම සැරියුත් හාමුදුරුවෝ පින් අනුමෝදන් කරලා ඔහොම දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඔහොම යහපතක් වුණ කතාවක් සඳහන් වෙනවා. එතකොට සැරියුත් හාමුදුරුවෝ හොඳටම දන්නවා නිකම් මේ වන්දනාවක් නෙවෙයි. නිකන් වන්දුවොත් හරි ප්‍රසාදයෙන් වැන්දුවොත් හරි මේකක තියෙන වටිනාකම සැරියුත් හාමුදුරුවෝ හොඳටම දන්නවා. ඒකින්ද තමයි සැරියුත් හාමුදුරුවෝ ඒ වගේ වැඩක් කරේ. එතකොට ඒ වගේ මේ නිවන් මඟක් වඩනකොට නම් පින්වතුනි මේ වගේ වටිනාකම තේරෙනවා. ඉතින් බුද්ධ ශාසනයේ වටිනාකමක් අඩු වෙලා යනවා නම් හාමුදුරුවෝලට නම් බුදුහාමුදුරුවෝ පොඩි වැඩක් කියලා තියෙනවා. හාමුදුරුවලට තමන් ඉන්න තැන අගේ අඩු වෙලා යනවා නම් කරන වැඩේ පොඩ්ඩක් වටිනාකම අඩු වෙනවා නම් බුදුහාමුදුරුවෝ අගය හදාගන්න පොඩි වැඩක් උපක්‍රමයක් හාමුදුරුවෝලට කියලා දීලා තියෙනවා. මොකද්ද ඒ මොකද්ද කියලා මම පස්සේ කියන්නම්. ඒක කරන හැටි ඔයගොල්ලන්ට කියන්න. ඕගොල්ලෝ මේ මාසේ අපි කියමු තව කටින පින්කම් 3කට යන්න සූදානම් වෙලා ඉන්නවා. මේ වගේ බණ 3ක් අහන්න ඉන්නවා. ඊළඟ අවුරුද්දෙත් බණ 3ක් විතර අහන්න ඉන්නවා. ඊළඟ අවුරුද්දෙත් බණ 3ක් අහන්න ඉන්නවා කියලා හිතාගෙන හිටියොත් එහෙම අද මේ අහන බණ ගොඩක් වැදගත්ද? ඒ හැම අවුරුද්දෙම තියෙනවනේ නේ. හැබැයි ඔයගොල්ලන්ට හිතුනොත් එහෙම මේ තමයි මං ජීවිතේ අහන අවසාන බණ කියලා හිතුනොත් එහෙම නිදිමතක් එහෙම එයිද? නිදිමතක් එයිද? ටිකක් අඩුයි. ඉතින් එහෙනම් වෙන්න බැයිද මේක අවසාන බණ කිය? වෙන්න බැයිද? මං කියන අවසාන බණද දන්නෙත් නැහැ. ඕගොල්ලෝ අහන අවසාන බණද දන්නෙත් නැහැ. කමන්නේ නේ එහෙම කිව්වට නිකන් හරි නෑ වගේද? නිකන් හාමුදුරුවෝ ආපු ගම මැරෙන කතා කියන්නේ නේ. කමන්නේ. එතකොට එහෙනම් අවසාන බණ කියලා අහගෙන ඇහුවොත් එහෙම තියෙන වටිනාකම මොකද්ද? ඒක ਬਾගෙට කරනවද හොඳට කරනවද? ඒක හොඳට කරනවා. ඒක බොහොම වැදගත් වැඩක් වෙනවා අපිට. ඔකට කියනවා බුද්ධ ශාසනයේ මරණානුස්සතිය වඩනවා කියලා. එතකොට මම මේ අද තමයි ජීවිතයේ අන්තිමේටම මල් ටික පූජා කරන්නේ. ਬਾගෙට පූජා කරනවද? නෑ. හිතින් බොහොම වටිනාකමක් දීලා බොහොම ප්‍රසාදයෙන් වැඩේ කරනවා. එතකොට ওই විදිහට ඉතින් හාමුදුරුවෝට කිව්වා ඔය මරණානුස්සතිය වඩන්න කිව්වා. අපි දැන් බුදුන් වදිනකොට ගාථාවකුත් කිව්වනේ. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ චිගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච. සබ්බේ කියන්නේ ඔක්කොමත් මැරෙනවා මාත් මැරෙනවා. ඒකත් ඉතින් පාලියෙන් නම් කිව්ව තේරුන්නේ නැහැ හැබැයිනේ. පාලියනොත් ඒක තමයි කිව්වේ. එහෙනම් ওই විදිහට මෙන්න මේ අපි අර යම්කිසි වැඩක් කරනකොට ඒ සද්ධාව අඩු වීගෙන වගේ එනවා නම් ওই වගේ උපක්‍රම දෙකක් තියෙනවා. එක්ක නිවන් මඟ වඩන්න ඕනේ. නැත්නම් මේක අහලා ආයි දැනගෙන අවබෝධයෙන් වැඩේ කරන්න ඕනේ. එතකොට අපිට බොහොම වැදගත් දෙයක් වෙනවා. හෙටත් හවස බණක් අහන්න ජීවත් වෙලා හිටියොත් එහෙම හෙට මොකද්ද හිතන්නේ එතකොට? හෙට තමයි අහන අවසාන බණ. එතකොට අද එකත් හොඳට අහලා හෙට එකත් හොඳට අහලා ඔහොම යනකොට කවදා හරි අවසාන එකත් ඇහෙයි. හැබැයි හැමදාම අහනවා කියලා ඇහුවොත් එහෙම ඒකට තියෙන වටිනාකම අඩුයි. එතකොට මේ කියන කාරණා ඔළුවට ටිකක් යන්නේ නැහැ. නිදිමත එනවා හැමදාම අහනවනේ කියලා එහෙම අදහසක් එනවා. ඉතින් ඒක දුරු කරගන්න පුළුවන්. එහෙනම් ওই විදිහට මේ බොහොම නෝමනාවෙන් මේ කියන කාරණා අහන්න ඕන. ඉතින් ඊට පස්සේ තමයි මේක හොඳට තේරෙන්නේ. පින්වතුනි ඔය සංයුත්ත නිකායේ සාගාතක වර්ගයේ පොඩි සූත්‍ර දේශනාවක් තියෙනවා.
මේ සූත්‍ර දේශනාවේ නම තමයි වුට්ටි සූත්‍රය. වයන්නයි අල්ටයන්නයි මහ ප්‍රාණ ටියන්නයි වුට්ටි සූත්‍රය. වුට්ටි කියලා කියන්නේ මේ වැටෙනවා කියන වගේ අදහසක් ඒකේ තියෙන්නේ. ඒ කාලේ ඉන්න දෙවියන්ට ඒ කාලේ හිටපු දෙවියන්ට බුදුහාමුදුරන් කාලේ හිටපු දෙවියන්ට පොඩි ප්‍රශ්නයක් දිව්‍ය ලෝක දෙවියන්ට ඇති වුණා. මේ සූත්‍රයේ සඳහන් වෙන මොකද්ද මේ දෙවියන්ට ඇතිවෙච්ච ප්‍රශ්නේ? පොඩි කතා බහක් ඇති වුණා. මොකද්ද? මේ ලෝකේ පහතට වැටෙනවා නම් වැටෙන්න ඕනේ මොකද්ද හොඳම? මොකද්ද පළවෙනි එක? ලෝකේ පහතට වැටෙනවා නම් වැටෙන්න ඕනේ මොකද්ද? ඊළඟට ලෝකේ ඉහළ යනවා නම් මොකද්ද ඉහළ යන්න ඕනේ? මොකද්ද දෙවෙනි එක? ඉහළ යනවා නම් මොකද්ද ඉහළ යන්න ඕනේ? ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ගමන් කරන මිනිස්සු අතර කවුද ශ්‍රේෂ්ඨ? මොකද්ද? ගමන් කරන පුද්ගලයෝ ඉන්නවා. මේ පුද්ගලයන් අතර කවුද ශ්‍රේෂ්ඨ? තුන්වෙනි කාරණාව තමයි කතා කරන පුද්ගලයන් අතර කවුද හතරවෙනි කාරණාව. කතා කරන පුද්ගලයන් අතර කවුද ශ්‍රේෂ්ඨ? ඔන්න ඔහම ප්‍රශ්නයක් දෙවියන්ට ඇති වෙනවා. ඉතින් දෙවියෝ ওই ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව බුදුහාමුදුරුවෝ ළඟට අරන් එනවා. ඒ අරන් ආපුවහම හැබැයි දෙවියෝ උත්තරේකුත් හොයාගෙන තමයි අරන් එන්නේ. ඒ දෙවිය බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරේ අපිට නම් හිතෙනවා මේ පහතට වැටෙන දේවල් අතර වැස්ස තමයි වටින්නේ මිනිස්සුන්ට. ඇයි මේ වැස්ස පාවිච්චි කරලා තමයි මිනිස්සු ගොවිතැන් කරන්නේ, මේ ගස් කොළන් වැවෙන්නේ, මේ මනුස්ස සත්වයා ජීවත් වෙනවා. ඒකින්ද වැස්ස හොඳයි. වැටෙනවා නම් වැස්ස වැටෙන තරමට හොඳයි කියලා කියන වැටෙන දේවල් අතර. ඊට පස්සේ දෙවියෝ කියනවා උඩට එනවා නම් ඉහළ නගින දේවල් අතර මේ ගස් කොළන් හැදෙන තරමට හොඳයි. මිනිසුන්ට හේවන දෙනවා, ආහාර පාන දෙනවා, ජීවය දෙනවා. මේම හොඳයි කියලා ඒ විදිහට දෙවියෝ යෝජනාවක් කරනවා. ඊළඟට මේ දේවතාවෝ කියනවා මේ ගමන් කරන සත්වයන් අතර මේ ගවයාගේ ගමන් කිරීම තමයි වටින්නේ. ඇයි ඒ ගවයන්ගෙන් කිරි ගන්නවා, ගොම ගන්නවා, ගොඩක් උදව් උපකාර ගන්නවා. ඊළඟට මේ කතා කරන පුද්ගලයන් අතර කාගේ හරි අම්මා කෙනෙක්ටයි තාත්තා කෙනෙක්ටයි පොඩි පුතෙක් ඉපදුනාම ඉස්සල්ලාම අම්මා හරි තාත්තා හරි මොකක් හරි වචනයක් කියලා ඒ දරුවා කතා කරාගෙන් පස්සේ ඒ වචනේ තමයි අම්මටයි තාත්තටයි ලොකුම සතුටක් ගෙනල්ලා දෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී ඒ දරුවගේ හඬ ඇහෙන එක තමයි මේ කතා කරන දේවල් අතර ශ්‍රේෂ්ඨ කියලා ඒ දෙවියෝ ඇවිල්ලා පොඩි යෝජනාවක් කරනවා. බැලුවමත් නිකන් වැරදි වගේද හරි වගේද? වැරද්දකුත් නෑ වගේනේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔය ප්‍රශ්නේ කිව්වම බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. විජ්ජා උප්පතතං සෙට්ටං. මේ උඩට යන දේවල් තියෙනවා කිව්වනේ. අර ගස්වැල් වගේ. බුදුහාමුදුරුවෝ කියනවා උඩට යනවා නම් උඩට යන දේවල් අතර උඩට යනවා නම් යන්න ඕනේ වටින්නේ මොකද්ද? විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ නැගෙන තරමට ලෝක සත්වයාට යහපතක් වෙනවා. ලෝක සත්වයාට යහපතක් වෙනවා නම් වෙන්නේ මේ ශ්‍රී සද්ධර්මයක් නැගෙන තරමට විතරයි. දරාට දිනුනේ තරමට. මොකද්ද? ශ්‍රී සද්ධර්මයේ නැගෙන තරමට ලෝක සත්වයාට ඒ යහපතක් වෙනවා. ඉතින් අපි පොඩ පස්සේ කතා කරමු. ඊළඟට පහළට වැටෙනවා නම් වැටෙන්න වටින්නේ අවිද්‍යාව. මොකද්ද පහළට වැටෙන්න වටින්නේ? අවිද්‍යාව. ඊළඟට මේ ගමන් කරන පුද්ගලයන් අතර සංඝෝ පවජමානානං සංඝ රත්නය තමයි ගමන් කරන්නවුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ. ගමන් කරන්නන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද? සංඝ රත්නය. මේ හාමුදුරුවෝ භද්‍රානන්ද හාමුදුරුවෝ එහෙම මේ ගමට ආවේ නැත්තම් මෙහෙම තියයි දෙකට නැපින්කම. අපි එන්නෙත් නැහැ. ඔයගොල්ලෝ හම්බෙන්නෙත් නැහැ. අද බණක් අහයිද? දන්නෙත් නැහැ.
එහෙනම් සංඝ රත්නයේ යම් ගමකට යනවනම් ඒක වටිනවද නැද්ද? බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් ගමක් පාසා රටක් පාසා මහා සංඝ රත්නයේ ගමන් කරනවා නම් ඒ මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ? මහා යහපතක් වෙනවා. ඒ මිනිස්සුන්ට මේ සතර පායෙන් නිදහස් වෙන්න පාරක් කැපෙනවා. ඒ සතර පායෙන් නිදහස් වෙලා නිවන් දකින්න පාරක් කැපෙනවා. එහෙනම් මේ ලෝකේ ඇවිදිනවා නම් ඇවිදින්න ඕනේ කවුද වැඩියෙන්ම? සංඝ රත්නයේ වඩින තරමට හරිම වටිනවා. උන්වහන්සේලා දැක්කගෙන් පස්සේ දානයක් දීලා හරි ප්‍රසාද හිතක් ඇති කරගෙන අර සැරියුත් හාමුදුරුවෝ අරම වැඩපු හින්දා නේද අර පොඩි දුව අපායට යන්නේ නැතුව පෙරේත ලෝකෙන් නතර වෙලා පස්සේ දෙව්දුවක් උනේ. සැරියුත් හාමුදුරුවෝ එහෙම වැඩියේ නැත්තම් එහෙම ඒ දුවට ඒ යහපත වෙයිද? වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ ගමන් කරන්නවුන් අතර ශ්‍රේෂ්ඨ කවුද? සංඝ රත්නය තමයි වටින්නේ. එහෙනම් සංඝ රත්නේ ඒ ආශිර්වාදය ලැබුණු ලෝක සත්‍යය සසර දුකින් මිදෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මේ කතා කරන පුද්ගලයන් අතර ශ්‍රේෂ්ඨ කවුද? සම්බුදු පියාණන් වහන්සේ. කවුද කතා කරන පුද්ගලයන් අතර ශ්‍රේෂ්ඨ? සම්බුදු පියාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ වචනයක් ඇහුනේ නැත්තම් එහෙම ලෝක සත්‍යය සසරේ අනාථ වෙලා මහා සසර කතරක ඇවිදිනවා. ඉතින් ওই විදිහට බුදුහාමුදුරුවෝ ඒ ගාථාවෙන් ඒ අහපු ප්‍රශ්න වලට උත්තර ටික දුන්නා. එහෙනම් අපි මේ අවස්ථාවේදී පොඩ්ඩක් බලමු ඔකට අදාළව පුංචි දහම් කාරණාව ගැඹුරට පොඩ්ඩක් කතා කරන්න. මේ අවස්ථාවේ හැටියට පොඩ්ඩක් අපි අවස්ථාව යොදා ගමු. ඉතින් නිදා ගන්න හැම එපා. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේ අහන ඒවට උත්තර දෙන්න. උත්තර දෙනකොට නිදිමත ගැතිය යනවා. සමහරට වැඩ කරලා ඇවිල්ලා මෙතන ඉඳ ගන්න නැත්තේ. ඒතකොට ඉතින් කොහොමත් අමාරුයි නිින්ද යනවා. සමහර උදේ පාන්දර හැරෙන්න ඇත්තේ මොනවා හරි හදන්න නැත්තම් මේ පන්සලේ මොනවාට හරි උදව් කරන්න මහන්සියත් ඇති. දැන් බණ කියනකොට මොකද්ද වෙන්නේ? පොඩි සුවයක් එනවනේ. මෙතන ෆිල්ම් එකක් එහෙම දැම්මොත් මොකද්ද වෙන්නේ? නිින්ද යන්නේ නැහැ අයියේ. එතකොට පිච්චෙනවා. මොකද්ද වෙන්නේ? පිච්චෙනකොට නිින්ද යනවද? පිච්චෙනකොට නිින්ද යන්නේ නැහැ. පොඩි සනීපයක් එනකොට මොකද්ද වෙන්නේ? අපි හුරු වෙලා තියෙන්නේ. වැඩ කරලා ගිහිල්ලා ඇඳේ යන්තම් ඇලුනා විතරයි. මොකද්ද වෙන්නේ? නිින්ද යනවා. ඒ වගේ බණක් කියාගෙන එනකොට දැන් ඕගොල්ලෝගේ හිතේ තියෙන ප්‍රශ්න පොඩ නිවිලා තුනුරුවන් කෙරෙහි ප්‍රසාදයක් ඇවිල්ලා පොඩ්ඩක් නිවිලා නීවරණ එහෙම පොඩ්ඩක් අඩු වෙලා යනකොට මොකද්ද වෙන්නේ? ඊළඟට ඒකට නියමිත නිදිමත එනවා. ඉතින් ඒක දැනගෙන මම මේ අහන ඒවට අත උත්තර දීලා අහන්නේ ඒකයි. ඉතින් මට දිගටම කියන්න යන්න පුළුවන් නැත්තම් ඔලුව නිදා ගන්නවා තා පොඩ්ඩක් කියලා යන්න. ඒතර මේ කියන ඒවා හිතට යන්නේ නැහැ. එතකොට දැන් අපි කතා කරා ඉහළට යනවා නම් විද්‍යාව ඉහළට යන එක ශ්‍රේෂ්ඨයි. පහළට යනවා නම් අවිද්‍යාව පහත වැටෙන මට්ටමට හොඳයි. මේ විද්‍යාවයි අවිද්‍යාවයි පහළ වෙන්නේ කොහෙද? කොහෙද පහළ වෙන්නේ? හිතක. හිතක තමයි යෝක පහළ වෙන්නේ. එතකොට මේ විද්‍යාව කියලා කියන්නේ පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධ රාජ්‍යයටපත් වෙලා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා ඔහොම කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා මම මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව පෙර නොවැසූ විරූ දහමක් මං බුදු වෙලා අවබෝධ කරගත්තා. ඒ කියන්නේ දන්න එකක්ද කලින් දන්නේ නැති එකක්ද? කලින් දන්නේ නැති එකක් තමයි බුදු වෙලා අවබෝධ කරගත්තේ. එහෙනම් අපිට බණ අහනකොට අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? අපි දන්නේ එකක්ද අපි දන්නේ නැති එකක්ද? අපි දන්නේ නැති එකක්. එහෙනම් දන්නේ නැති එකක් තමයි අපිට ශ්‍රවණය කරන්න වෙන්නේ. ඕගොල්ලෝගේ ගමේ අය මැරෙනවද? උත්තරයක් නැහැ. ඉතින් මැරෙන්නේ නැද්ද දන්නේ? මැරෙනවද? ලෙඩ වෙනවද? වයසට යනවද? ওই කරදර බාධක එනවද? එනවනේ. ඔහොම වෙනකොට ඒක දුකයිද? ලෙඩ වෙනකොට
වයසට යනකොට දුකයි. කාර්දර බාධක එනකොට දුකයි. ඇත්තටම දුකයිද? දෙවෙනි පාර මේ අහන පළවෙනි පාර අහපු එක නෙමෙයි. දෙවෙනි පාර. ඇත්තටම දුකයිද? ඇහෙනව මදි මට ටික. මොකද්ද? විතක දුකයි විතක දුක නෑ. එහෙනම් ඇයි එහෙම විතක දුක ඇවිල්ලා විතක දුකක් නැති වෙන්නේ? මොකක් හින්දාද? හරි. ප්‍රභාකරම් මහත්තයා මැරුණානේ. මහත්තයා කියන්නත් එපාද? මේ මහත්තයා මැරුණා. මේ මහත්තයා මැරුණාගෙන් පස්සේ ඇඬුවද කිරිබත් තිව්වද? මොකද්ද කරේ? ඇඬුවනේ. ඇඬුවේ නෑ. සන්තෝෂ වුණා. කිරිබත් තිව්වා. වාහනේ කොඩි ගහගෙන ගියා රතින් යක් දැම්මා. පිරිතුත් කිව්වත් දන්නේ නෑ. කොහොම හරි එහෙම ඇයි මේ මිනිස්සයා මරණය දුකයි නම් ඒ මිනිස්සයා මැරුණම සතුටු උනේ ඇයි? මොකක් හින්දාද? අන්න අපි කියමුකෝ ඒ මහත්තයාගේ නෝනට ඔය කතාව නෝනා ජීවත් වෙලා හිටියානම් ඔය කතාව ආරංචි වුණොත් එහෙම ඒ නෝනා දුක් වෙයිද සතුටු වෙයිද? එයා දුක් වෙනවා. අනික් කට්ටිය සතුටු වෙනවා. එහෙනම් මරණය කියන එක දුකට හෝ සතුටට කාරණාවක්ද? සමහරුන්ට දුකයි, සමහරුන්ට සන්තෝෂයි. හැබැයි මරණය දුකයි කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. මේක තියෙන්නේ ගාමිනී සංයුත්තේ ගාමිනී සූත්‍රේ. භද්‍රක ගාමිනී ඇවිල්ලා බුදුහාමුදුරුගෙන් අහපු එක තමයි දැන් මම ඕගොල්ලන්ගෙන් ඇහුවේ. එතකොට මෙන්න මේ බුදු පියාණන් වහන්සේ ගාමිනීට කියනවා ගාමිනී අතීත මද්දානං ආවසෝ දුක්ඛං උපජ්ජමානං උපජ්ජති සබ්බන්නං ඡන්ද මූලිකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛස්ස. ඒ කියන්නේ මෙන්න මේ දුකක් ඇති වෙන්න මූලික වෙන්නේ ඡන්දය. එහෙම නැත්නම් කැමැත්ත. මොකද්ද දුකට හේතුව වෙන්නේ? ඡන්දය. එහෙම නැත්නම් කැමැත්ත. ප්‍රභාකරම් මහත්තයාට කැමැත්තක් හදාගෙන හිටියෝ. ඡන්ද රාගයක් තිබ්බනම් එහෙම ඡන්දයක් කැමැත්තක් තිබ්බනම් එහෙම ඒ මිනිසයා මැරුණගෙන් පස්සේ මොකක්ද වෙන්නේ? දුකක් හට ගන්නවා. කැමැත්තක් නැත්තම් එහෙම දුකක් හටගන්නේ. අකමැත්තක් තිබ්බොත් එහෙම සන්තෝෂ වෙනවා. කැමැත්තක් තිබ්බොත් එහෙම දුකක් හට ගන්නවා. දැන් ඕගොල්ලොන්ට දැන් මේ බණ අහන එක එහෙම එපා වෙලා නම් තින්නේ. හාමුදුරුව පටන් ගත්තා එපා වෙලා තින්නේ අහන්න කියලා. එහෙන් පොඩි අකමැත්තක් තිබ්බනම් එහෙම ලයිට් යනකොට මොකද්ද වෙන්නේ? ලයිට් ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? හොඳ වෙලාවට ලයිට් ගියේ කියලා කියනවා. හරි ආසාවෙන් බණ අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. එතකොට ලයිට් යනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට දුකක් එනවා. එහෙනම් අපිට දුකක් කියන්නේ මොකක් හින්දාද? අපි යම් දෙයකට ආස වෙලා කැමැත්තක් හදාගෙන තිබුණොත් එහෙම. කොහොමද දුකක් කියන්නේ? යම් දෙයකට ආස වෙලා කැමැත්තක් හදාගෙන තිබ්බම දුකක් එනවා. ඕගොල්ලෝ මේ ලෝකෙ මිනිස්සු 100කට ආස වෙලා ඉන්නවනම් මිනිස්සු කී දෙනෙක් මැරුණම අඬන්න අවස්ථා තියෙනවද? කීයක් තියෙනවද? ඕගොල්ලෝ ආසා වෙලා ඉන්නේ 100 දෙනෙකුට. අඬන්න අවස්ථා 100ක් තියෙනවා. ඕගොල්ලෝ ආසා වෙලා ඉන්නේ මිනිස්සු 10 දෙනෙකුට ප්‍රියමනාපයක් ඇති කරන් තියෙනවා මිනිස්සු 10 දෙනෙකුට. අඬන්න අවස්ථා කීයක් තියෙනවද? 10ක් තියෙනවා. ඕගොල්ලෝ මේ ලෝකේ ආස කරන්නේ එක මිනිස්සෙකුට විතරයි. අඬන්න අවස්ථා කීයක් තියෙනවද? දුක් වෙන්න අවස්ථා. මේ මිනිස්සයා මැරුණම එක අවස්ථාවයි. ඕගොල්ලෝ මේ ලෝකේ කිසිම මිනිස්සෙකුට ආසාවක් නැහැ, ඡන්දයක්, ඉච්ඡාවක්, ඡන්ද රාගයක් නැහැ. අඬන්න අවස්ථා කීයක් තියෙනවද? ඕගොල්ලෝ මරණ දුකින් නිදහස්. ඒ කවුරුද දැන් මිනිස්සු මරුණාට හිතට දුක ඉන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ දුකක් විද්‍යාමාන වෙන්නේ මොකක් හින්දාද? ප්‍රියමනාපයක් තීන තාක්කල්. මොකක් හින්දාද?
ප්‍රියමනාපයක් තීන තාකල් ඒකට එසේ නොවෙනකොට අපිට අඬන්න වෙනවද නැද්ද? අපිට ශෝක කරන්න වෙනවා, පරිදේව කරන්න වෙනවා, සෑහෙන දුක් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඕගොල්ලොන්ට ඕනි ඔය පුංචි දරුවෙක් අඬවන්න ඕනි. කයට ගහලා රිද්දන්න නැතුව අඬවන්න ඕනි. කොහොමද අඬවන්නේ? එයාගේ හැම දෙයක්ම උදුර ගන්නවද ආස දෙයක් උදුර ගන්නවද? ආස දෙයක් උදුර ගන්නවා. ආස දෙයක් උදුර ගත්තම එයා අඬනවා. එයා එක සෙල්ලම් බඩුවකටවත් ආස නැහැ. දැන් අපි මොකක් උදුරගෙනද එයා අඬවන්නේ? එයා අඬවන්න පුළුවන්කම නැහැ. එයාට දුකක් හැදෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ අපි ප්‍රියමනාපෙන් බැඳුනොත් තමයි දුක ශෝකය හටගන්නේ. අපි යම් දෙයකට ප්‍රියමනාපයක් හදාගන්නේ අපිට කැමැති විදිහට තීනේවද අපිට කැමැති විදිහට නැති ඒවටද? මොනවටද? ඕගොල්ලෝ බල්ලෙක් ගේනවා ගෙදරට, පොඩි බලු පැටියෙක්. ඒ බලු පැටියා ඕගොල්ලෝ කැමැති ඕගොල්ලොන්ට නැට්ට වනනවට, ඕගොල්ලොන්ගේ ඇඟේ ඇතිල්ලෙනවට, ඕගොල්ලොත් එක සතුටින් ගෙදර ඉන්නවට ඕගොල්ලෝ කැමැති. හැබැයි ඒ බල්ලා ඕගොල්ලොන්ට බුරනවා, අල්ලපු ගෙදර කට්ටියට නැට්ට වනනවා. එහෙම જાතියේ බල්ලෙක් ගේනවද? එහෙම જાතියේ බල්ලෙක් ගේන්නේ නැහැ. එහෙනම් බල්ලෙක් ගෙනල්ලා බලාපොරොත්තු වෙන්නේ කොහොම තියාගන්නද? අල්ලපු ගෙදර කට්ටියට ඕනේ විදිහටද ඕගොල්ලොන්ට ඕනේ විදිහටද? තමන්ට ඕනේ විදිහට තමයි තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් බල්ලෙක් ගෙනල්ලා බල්ලගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කැමැති විදිහට තියාගන්න. ඒක තමයි බල්ලගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ ගෙදර දුව පුතාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. යාළුවන්ට ඕනේ විදිහටද හැදෙන්නද මට ඕනේ විදිහට හැදෙන්නද? කොහොමද? මට ඕනේ විදිහට ඉන්න ඕනේ. අපේ සහෝදර සහෝදරියෝ නෝනා මහත්තයා ඒගොල්ලෝ කොහොමද ඉන්න ඕනේ? මට ඕනේ විදිහට ඉන්න ඕනේ. අපේ ගමේ කට්ටිය කොහොමද ඉන්න ඕනේ ඉන්නවනම්? කොහොමද ඉන්න ඕනේ? මං කැමති විදිහට තමයි. ආණ්ඩුව කොහොමද තියෙන්න ඕනේ? අනිත් අයට ඕනේ විදිහටද මට ඕනේ විදිහට? මට ඕනේ විදිහට. වැස්ස වහින්න ඕනේ. එහෙනම් මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා. මොකද්ද? අපි නිතරම කැමති අපේ කැමති විදිහට පවත්තන්න, කැමතිසේ පවත්තන්න අපි කැමති. මොකද්ද අපේ කැමැත්ත? කැමතිසේ පවත්තන්න අපි හරි කැමති. පහනක් පත්තු කරන්නේ පත්තු කරපු ගමන් නිවිලා යනවටද දිගටම පත්තු වෙනවටද? දිගටම පත්තු වෙනවට තමයි අපි කැමති. එහෙම පහනක් පත්තු කරනවා. හඳුන් කූරක් පත්තු කරන්නේ නිවිලා යන්නද දිගටම පත්තු වෙන්නද? දිගට පත්තු වෙන්න. මල් ගහක් ගෙනල්ලා ඉඳගන්නේ මල් පිපෙන්නේ නැතුව තියෙන්නද මල් පිපෙන්නද? මල් පිපෙන්න. මොකක් හරි කැමැත්තක් හදාගෙන ඒ විදිහේ දෙයක් ලෝකෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම කැමැත්තක් හදාගෙන අපි ඒ වගේ වස්තුවල් ලං කරගෙන ඒක එසේ නොවෙනකොට මොකද්ද හටගන්නේ? මොකද්ද හටගන්නේ? පහන පත්තු කරා විනාඩි පැය භාගයක් විතර සාමාන්‍යයෙන් පහනක් පත්තු වෙනවා, පත්තු වෙයි කියලා හිතුවා. ඒක විනාඩි 5න් නිවිලා ගියොත් දැන් මොකද්ද හටගන්නේ? දුකක් හටගන්නේ. ඒ පහන නිවිලා ගියපු හින්දාද ඒකට කැමැත්තක් හදාගත්තු හින්දාද? කැමැත්තක් හදාගත්තු හින්දා. මල් ගහක් ගෙනල්ලා හිටව ගත්ත හරි ආසාවෙන්. ඒ මල් ගහ ඇවිල්ලා හරකෙක් කාලා. දැන් දුක එනවා. ඒ මල් ගහ හරක කාපු හින්දාද නැත්තම් ඒ මල් ගහට කැමැත්තක් හදාගෙන හිටපු හින්දාද? කැමැත්තක් හදාගෙන හිටපු හින්දා. හැබැයි යොහොම කැමැත්තවල් අපි හදාගත්තට මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ඕගොල්ලෝ පහනක් පත්තු කරාම ඒ පහනක් අපි කියමුකෝ පැය භාගයක් දැල් වෙනවා. ඕගොල්ලෝ තෙල් දාන්න නැතුව පහනක් පත්තු කරනවා. තිරේ පත්තු වෙනවද? පත්තු වෙනවා. තිරේ පත්තු වෙනවනේ. ඔක ටක් ගාලා මොකද්ද වෙන්නේ?
ඕක ගිනි අරගෙන නිවිලා යනවා. ගොඩ වෙලාවක් පත්තු වෙන්නේ නැහැ. අපි තෙල් දාලා පහනක් පත්තු කරනවා. එතකොට කොච්චර වෙලා පත්තු වෙනවද? ටිකක් වැඩි වෙලාවක් පත්තු වෙලා තියෙනවා. එහෙනම් ඒ පහන පත්තු වෙන්නේ අපි කැමති හින්දාද අපි ඒකට හේතු හදපු නිසාද? හේතු හදපු නිසා. අපි ගෙදර මල් ගහක් ගෙනල්ලා ඉඳගත්තා. ඒ මල් ගහේ මල් පිපෙන්නේ අපි කැමති හින්දාද අපි බෙහෙත් පොහොර දාපු හින්දාද? බෙහෙත් පොහොර දාලා වතුර දාලා අපි මොකද්ද කරේ? හේතු ටිකක් හැදුවා. හේතු හදපු නිසා අපිට ගහේ මල් පිපෙනවා දකින්න හම්බ වෙනවා. නැතුව අපි කැමති හින්දාද ගහේ මල් පිපෙන්නේ? කැමති හින්දා නෙවෙයි. එහෙනම් ওই විදිහට දැන් මේ ලයිට් පත්තු වෙන්නේ අපි කැමති හින්දාද තාම කරන්ට් එක තියෙන හින්දාද? කරන්ට් එක තියෙන හින්දා. කරන්ට් එක නැති වෙලාවට වෙල ස්විච් එක දැම්මොත් එහෙම පත්තු වෙනවද? පත්තු වෙන්නේ නැහැ. එහෙනම් මම දැන් ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලෝ මොතන වාඩි වෙලා ඉන්නේ ඕගොල්ලෝ කැමති හින්දාද? එපා වෙලා ඉඳගත්තත් දන්නේ නැහැ. කැමති හින්දාද? අපි කියමුකෝ කැමති හින්දා කියලා. බණ අහන්න කැමැත්තෙන් ඉඳගත්තා. මං කියනවා ඕගොල්ලෝ අද උදේ මැරිලා. කමක් නැද්ද? අද උදේ මැරිලා. අද උදේ මැරුණා නම් එහෙම ඔතන වාඩි වෙලා ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඕගොල්ලෝ ජීවත් වෙන්නේ ඕගොල්ලෝ කැමති හින්දාද? තාම ආයුෂ තියෙන හින්දාද? තාම ආයුෂ ඉවර නැති නිසා මේ ලයිට් එක පත්තු වෙන්නේ අපි කැමති හින්දාද? තාම ශක්තිය තියෙන නිසාද? තාම විදුලි බල ශක්තිය තියෙන නිසා. පහන පත්තු වෙන්නේ අපි කැමති හින්දාද? තාම හේතු ගැලපෙලා තියෙන හින්දාද? හේතු ගැලපිච්ච ශක්තියක් තියෙනවා. ඒකෙන් පහන පත්තු වෙනවා. දැන් වහින්නේ නැත්තේ අපි කැමති හින්දාද? මේ වෙලාවට වහින්නේ නැති හින්දාද? මේ වෙලාවට වහින වෙලාවක් නෙවෙයි. එහෙනම් දිව්‍ය ලෝකේ ඉන්නවනේ දෙවිවරු. ওই දෙවිවරු දිව්‍ය ලෝකෙට වෙලා ඉන්නේ ඒගොල්ලෝ කැමති හින්දාද? දිව්‍ය ආයුෂ තාම තියෙන හින්දාද? දිව්‍ය ආයුෂ තාම තියෙන හින්දා. අපි ගොයන් ටිකක් වැපරුවා. ගොයන් හොඳට කරල් පීදීගෙන ඇවිල්ලා ගොයන් කරල් නැමිලා තිනවා. දැන් ගොයන් කරල් හැදීගෙන ඉන්නේ අපි කැමති හින්දාද? සාත්තුව නැමැති හේතුව කරපු හින්දාද? සාත්තුව නැමැති හේතුව කරපු නිසා. එහෙනම් අපි කැමති වුණාට මේ ලෝකේ කැමතිසේ පවත්වන්න පුළුවන්ද? නැත්නම් හේතුවට අනුව ඵල විද්‍යාමාන වෙනවද? මොකද්ද වෙන්නේ? හේතුවට අනුව ඵල විද්‍යාමාන වෙනවා ලෝකේ. එහෙනම් ලෝක ධර්මතාවයක් තියෙනවා. මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ හේතුවට අනුවයි ඵලය හැදෙන්නේ. ඵලය හැදෙන්නේ මොකට අනුවද? හේතුවට අනුවයි ඵලය හැදෙන්නේ. ඕගොල්ලෝ බල්ලෙක් වෙන්න කැමතිද මතු ආත්මේ? කැමති නැහැ. නමුත් මේ ජීවිතයේ යම් මිනිසෙක් ඉන්නවා අපේ ගමේ. ඒ මිනිසයා බලු වැඩ කරනවා. බලු වැඩ කරොත් එහෙම ඒ මිනිසයාගේ මතුවත් භවයේ මොකක් වෙයිද? බල්ලෙක් වෙලා ඉපදෙනවා. ඒ මිනිසයා බල්ලට අකමැති. බල්ලට අකමැති වුණාට හේතු හැදුවොත් ඵලයට එපා කියලා හරියනවද? හරියන්නේ නෑ. එහෙනම් හේතු හැදුවොත් ඵලය විද්‍යාමාන වෙනවා. ඵලයට එපා ඉන්න එපා අපෝ අපිට නම් එපා කියලා හරියන්නේ නෑ. ඕගොල්ලෝ ගිය ආත්මේ හරි ඊට කලින් ආත්මේ හරි මිනිස්සුන්ට බැනලා තිනවා. මේ ආත්මේ ඕගොල්ලෝගේ ගෙදර අල්ලපු ගෙදර මිනිස්සයා නිතරම බයිනවා ඕගොල්ලන්ට. ඒ මිනිස්සයාට එපා කිව්වට හරියනවද? හරියනවද? හරියන්නේ නෑ අයියේ. ඕගොල්ලෝ සංසාරේ මොකද්ද කරලා තියෙන්නේ? කාට හරි බැනපු එකේ විපාකෙට ඕගොල්ලෝ දැක්කම අල්ලපු ගෙදර මිනිස්සයාට දැන් මොකද්ද හිතෙන්නේ? මොකද්ද හිතෙන්නේ? කේක් එකක් ගෙනත් දෙන්න හිතනවද? බයින්න හිතනවද? බයින්න හිතන. ඕගොල්ලෝ සංසාරේ එනකොට මිනිස්සුන්ට කේක් හදලා දීලා තියෙනවා. දැන් මේ පාර අල්ලපු ගෙදර මිනිස්සයා කේක් හදපු වෙලාවක කවුද මතක් වෙන්නේ? ඕගොල්ලෝ මතක් වෙන අයියේ. මොකක් හින්දාද? ඕගොල්ලෝ කේක් දන් දීලා තියෙන නිසා. එහෙනම් මේ ලෝකෙ පින්වතුනි ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? හේතුවට අනුව තමයි ඵලයක් විද්‍යාමාන වෙන්නේ.
ඵලයක් විද්‍යාමාන වෙන්නේ මොකක් හින්දාද? හේතුවට අනුව තමයි ඵලයක් විද්‍යාමාන වෙන්නේ. ඔහොම ලෝකෙක අපි එක එක දේවල් වලට කැමති වෙනවා. අනේ මේක මෙහෙම තිබ්බනම් හොඳයි. මේක මෙහෙම නොතිබ්බනම් හොඳයි කියලා අපි ලෝකෙට කැමති හදා ගන්නවා. මොකද්ද අපි හදාගන්නේ? කැමති හදා ගන්නවා. හාමුදුරුවෝ බණ ඉවර කරන්න ඕනේ තව විනාඩි 5කින් කියලා එක්කෙනෙක් කැමැත්තක් හදාගන්න. නෑ තව පැය භාගයක් විතර කියන්න ඕනේ කියලා තව එක්කෙනෙක් හදාගන්න. දැන් ඕගොල්ලෝගේ කැමැත්තටද මම බණ කියන්නේ? මට ඉතින් හිතන වෙලාවක් මං කියනවා ඉතින්. ඕගොල්ලෝ සංසාරේ ගොඩක් බණවලට එහෙම උදව් කරලා තියෙනවා නම් බණ අහන කට්ටියට එහෙම මට මේක නතර කරන්නම හිතෙන්නේ නැහැ. ඕගොල්ලෝ බාගෙට උදනම් උදව් කරලා තිබෙන්නේ ඔහේ යන ගමන් නම් බණවලට උදව් කරලා තියෙන්නේ මොකද්ද හිතෙන්නේ මට? ඇති කියලා දැන් ඇති කියලා නවත්තන්න හිතෙනවා. එහෙනම් පින්කම් කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න බණ එහෙම බාගෙට අහගන්න ඕන නම් බාගෙට පින්කම් කරාම හරි. ඕනනම් එහෙමත් කරගත්ත හැකි. කොහොම හරි දැන් අපි කැමැති හදා ගන්නවනේ ලෝකෙනේ. මේක මෙහෙම වෙන්න ඕනේ, මේක මෙහෙම වෙන්න එපා කියලා අපි කැමැත්තවල් හදා ගන්නවා. අපි හිතනවා දැන් අපි ප්‍රභාකරන් මහත්තයා ගැන කැමැත්තක් හදාගත්තා. අනේ ඕ මිනිහා කවදා හරි මැරිලා ඵලයන් කියලා එකක් හදාගත්තා. එහෙම හිත හිඳලා ඒ මිනිහා මැරිච්ච දවසේ මොකක්ද අපිට ආවේ? ලොකු සතුටක් ආවා. එයාගේ නෝනා හිටියා කියන්නකෝ. එයා හිත හිටියා අනේ මේ මිනිස්සයා මැරෙන්න එපා කියලා කැමැත්තක් හදාගෙන හිටියා. ඒක නිසා මැරිච්ච දවසේ මොකක්ද වුනේ? ලොකු දුකක් ආවා. ඔය මිනිස්සයා නම් මහා හතුරෙක් කාලකන්ණියේ කසප්පුරුෂයෙක් කියලා අපි අදහසක් දරාගෙන හිටියා. උදේ පාන්දර ඔය මිනිස්සයාගේ ෆොටෝ එකක් පෙන්නුවොත් සතුටු හිතෙනවද කේන්ති යනවා? මොකද්ද හිතෙන්නේ? කේන්ති යනවා. අනේ මගේ රත්තරන් මහත්තයා කියලා එයාගේ නෝනා හිතාගෙන හිටියා. නෝනට ෆොටෝ එකක් පෙන්නුවම මොකද වෙන්නේ? සන්තෝෂයක් එනවා. එහෙනම් ප්‍රභාකරන් මහත්තයා දැක්කම එන්න ඕනි සතුටද දුකද? සතුට එන්නත් බෑ, දුක එන්නත් බෑ. සතුට එන්නේ කාටද? එයාට ප්‍රියමනාපෙන් බැඳිලා ඉන්න කට්ටියට එයා දැක්කම සන්තෝසයි. එයාට අප්‍රියමනාපයක් ඇති කරන් ඉන්න කට්ටියට එයා දැක්කම දුක හට ගන්නවා. එහෙනම් මේ ලෝකේ දේවල් දැකලා ඕගොල්ලොන්ට සතුටු වෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? ඒකට කැමැත්තක් ඇති කරගන්න ඕනේ. මොකද්ද ඇති කරගන්න ඕනේ? කැමැත්තක් ඇති කරගන්න ඕනේ. දෙයක් දැකලා දුක් වෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? ඒකට අකමැත්තක් හදාගන්න ඕනේ. ඕගොල්ලෝ බල්ලොන්ට එහෙම අකමැති නම් අර ඉස්සරහින් ඉන්න බල්ලා දැක්කම මොකද්ද හිතෙන්නේ? මොකද්ද හිතෙන්නේ? හොඳටම කේන්ති යනවා. බල්ලොන්ට ආසයි නම් මොකද්ද හිතෙන්නේ? ඔය වර්ගේ බල්ලොන්ට ආසයි. මොකද්ද හිතෙන්නේ? ලොකු සන්තෝෂයක් හිතෙනවා. ඇත්තට මේ බල්ලා දැක්කම කට්ටියකට සතුට ඇවිල්ලා කට්ටියකට දුකක් ආවේ ඇයි? බල්ලා කරපු වැරද්ද මොකද්ද? බල්ලා වැරද්දක් කළා නෑ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි මේ ලෝකේ අපිට සමහර දේවල් දැක්කම සන්තෝසයි. සමහර දේවල් දැක්කම ගොඩාක් දුක හිතෙනවා. ඉතින් සන්තෝෂ හිතන ඒවා ලං කරනවද ඈත් කරනවද? ලං කරනවා. අපි මල් ගහක් එහෙම පාරේ යනකොට ලස්සනයි කියලා හිතුනොත් එහෙම මොකද කරන්නේ? ඔක අරන් එනවා ගෙදර. ඔක අරන් ඇවිල්ලා හිටව ගන්නවා. හිටවගෙන ගෙනාපු මුල් දවස්වල මල් පිපෙනකොට මොකද්ද වෙන්නේ? හරි සන්තෝෂේ වැඩි. මල් වලට ආස නැති කෙනෙක් ඉන්නවා ගෙදර. ඒ මල් ගහ දැක්කම මොකද්ද හිතෙන්නේ? ඒ මල් ගහ නිකන් හරියන්නේ නෑ වගේ. එයාට ඒ මල් ගහ කැඩුනොත් එහෙම දුකයිද? දුක නෑ. එහෙනම් ඔන්න ඔය විදිහට අපි යමක් මෙතනින් තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ ලෝකේ දේවල් වලට අපි ආස වුණාගෙන් පස්සේ ඒවා ලස්සනට පේනවා,
ද්වේෂයක් හදාගත්තගෙන් පස්සේ ඒක නරක එකක් විදිහට පේනවා. අපි කොහොම හරි කැමැති ඒවා පුළුවන් තරම් ලං කරගන්නවා. ලං කරගෙන අපේ බලාපොරොත්තුව මොකද්ද? මට කැමැති විදිහට තියන්න. හැබැයි ඒ වුණාට මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? ජරා ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. මෙහෙම ජරාව ධර්මතාවයක් කරගෙන ඉන්න සත්වයන්ට මෙහෙම කැමැත්තක් තියෙනවලු. මොකද්ද? අනේ මං ලෙඩ නොවේවා. අනේ මං ලෙඩ නොවේවා කිව්වට ලෙඩ නොවෙන සත්තු ඉන්නවද? ඉන්නවද? ඕගොල්ලෝන්ගේ කේස් පැහැෙනවට කැමතිද? වයසට යනවට කැමතිද? ඇස් පේන්නේ නැතුව යනවට, ඇවිදින්න බැරුව යනවට, අත්පා හරවන්න බැරුව යනවට කැමතිද? කැමති නැහැ. කැමති නැති වුණාට වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් අකමැති දෙයක් වෙනවා. එහෙනම් ওই විදිහට අපේ ගතවත් අපිට කැමති වුණාට කැමති විදිහට තියාගන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. ඕගොල්ලෝ කැමතිද? නිදිමත එනවද? බණ අහන වෙලාවට නිදිමත එනවට කැමතිද? කැමති නැහැ. එහෙනම් නිදිමත එනවද නැද්ද? හේතු ටික ගැලපුණොත්. ඊයේ රෑ නිදිමරලා එහෙම තිබ්බනම් අකමැති වුණාට හරියනවද? ඔන්න දැන් පොඩ්ඩක් වෙලා යනකොට නිදිමත එනවා. ඕගොල්ලෝ කැමති සතුටු හිතන ඒවා මානසිකාර වෙනවටද? කේන්ති යන ඒවා හිතෙනවටද? මොනවද? සතුටු හිතන ඒවා හිතෙනවට හැමති. ඒ වුණාට කේන්ති යනවද නැද්ද? කේන්ති යන විදිහට හිතලා තිබ්බනම් ඒ රටාවට නම් හිතුවේ. ඒ හේතු ටික හැදුවනම් කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. එහෙනම් ඕගොල්ලොන්ගේ ගත ඕගොල්ලොන්ට කැමති විදිහට තියන්න පුළුවන්ද? ඕගොල්ලොන්ගේ හිත කැමති විදිහට තියන්න පුළුවන්ද? ඕගොල්ලෝ පුළුවන් නම් S2 අරගෙන මන් දිහා බලාගෙන පුළුවන් නම් මාව පේන්නේ නැතුව ඉන්න. හැබැයි S2 අරගෙනත් ඉන්න. පුළුවන්ද? පුළුවන් කමක් නෑ. ඉතින් වෙන දිහාක බලාගත්තා වෙන එකක් පේන්නේ. හැබැයි මන් දිහා බලාගෙන හිටියොත් ඒක පේන එක. එහෙනම් ඕගොල්ලොන්ට ඔය පේන්නේ ඕගොල්ලෝ කැමති හින්දාද නැත්නම් හේතු තියෙන නිසාද? හේතු තියෙන නිසා. හේතු තියෙන නිසා හැදෙන හිතක් ගතක් තියෙනවා අපිට. අපි ජීවත් වෙන්නේ තාම මනුස්ස ආයුෂ තියෙන නිසා. මේ හිත තාම මේ කයේ දුවන්නේ තාම මනුස්ස ආයුෂ තියෙන නිසා. ඒ වුණාට මේ ලෝකේ මගේ බලාපොරොත්තුව මොකද්ද? කැමැතිසේ පවත්වා ගන්න. එහෙනම් මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා කැමැතිසේ නැහැ. මොකද්ද මේ ලෝකේ ධර්මතාවේ? කැමැතිසේ නැහැ. මගේ කෙස්ල ගහක්, ලොම් ගහක්, කයක් කැමැතිසේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට කැමැතිසේ පවත්වා ගන්න පුළුවන්ද? පුළුවන්ද? දෙවියෝ දිව්‍ය ආවස ඉවරුනාගෙන් පස්සේ මොකද්ද වෙන්නේ? ආයේ එතනින් චුත වෙනවා. අර දේවතා චුති සූත්‍රය කියනවනේ. දිව්‍ය ලෝකයෙන් චුත වෙන දෙවියන්ගේ ප්‍රමාණය සම්භාවිතාවක් හැටියට ගත්තොත් එහෙම මනුස්ස ලෝකේ යන දෙවියන්ගේ මේ සුගතිය යන දෙවියන්ගේ ප්‍රමාණය නියපොත්තට ගත්ත පස් ටික වගේ. මහ පොළොවේ වගේ දෙවිවරු පිරිසක් කොහෙද යන්නේ? දුගතිය යනවා. එහෙනම් වැඩියෙන්ම දෙවිවරු පිරිසක් යන්නේ සුගතියද දුගතියද? මහ පොළොව වගේ දෙවිවරු පිරිසක් අපාය යනවලු. නියපොත්තට ගත්ත පස් ටික වගේ දෙවිවරු පිරිසක් කොහෙද යන්නේ? සුගතියේ යනවලු. එහෙනම් දෙවියෝ කැමතිද එහෙම අපාය යන්න ඉච්චර ගොඩක්? කැමති නැහැ. කැමති නැති වුණාට දිව්‍ය ආවුස නැමැසි හේතු ගෙවුණගෙන් පස්සේ ඊට පස්සේ ඇදිලා આવොත් සතර අපාය යන හේතු කලින් සංසාරේ කරපු කර්ම අපාය යන එක වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. මේ මනුස්ස ලෝකේ අපිට හැමදාම කැමති විදිහට අපිට ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන් කම නැහැ. මේ ලෝකේ මේ කැමතිසේ නැති ලෝකෙක අපි කැමතිසේ පවත්වන්න ගියොත් එහෙම අපිපත් වෙන්නේ සහනයකට අසහනයකටද? ඕගොල්ලෝන්ගේ ගෙදර ඕගොල්ලෝ හදාගත්තු මල් ගහ ඕගොල්ලොන්ට කැමතිසේ පවත්වන්න ගියොත් එහෙම ඕකට යන්තම් ලෙඩක් හැදීගෙන එනකොට මොකද්ද වෙන්නේ? ඕකට දුක, ශෝකය, පරිදේව හට ගන්නවා. ඒ මල් ගහට ලෙඩේ හැදෙන හින්දාද? එහෙම නැත්තම් කැමැත්තක් හදන් තියෙන නිසා. කැමැතිසේ කැමැත්තක් හදලා කැමැතිසේ පවත්වා ගන්න
යන නිසා. එහෙනම් මේ ලෝකේ ධර්මතාවය තමයි කැමැතිසේ නැති එක. එහෙනම් කැමැතිසේ නැති ලෝකෙක කැමැතිසේ දෙයක් ලබන්න ගියොත් එහෙම අපිටපත් වෙනවා ශෝක පරිදේව වලටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි දෙයක් ලං කරගන්නේ සතුටක් විඳින්නද දුකක් විඳින්නද? සතුටක් විඳින්න. දුකක් විඳින දේවල් ලං කරගන්නවද අපේ ජීවිතේට? අපි ලං කරගන්නේ නෑ. පුළුවන් තරම් සතුට වැඩි වෙන ඒවා තමයි ලං කරගන්නේ. ඒ වුණාට අපි ප්‍රියමනාපයෙන් ලං කරගත්තු දේවල් ලං කරගත්තගෙන් පස්සේ අපිට ඇත්තටම වැඩි වෙන්නේ සතුටද මහා කරදර ගොඩක්ද? මොකද්ද වෙන්නේ? අර ආසාවෙන් මල් ගහක් ගෙනාපුවාම ඇත්තටම දැන් අපි පත් වෙලා තියෙන්නේ සතුට මල් බලලා සතුට ගන්න තමයි ගෙනාවේ. බැලින්නම් වෙලා තියෙන්නේ අපි කරදරයකටපත් වෙලාද හැමදාම සතුට එනවා. ඕක හරකෙක් අයිද කියලා බයයි. පොඩි ළමයා ගිහිල්ලා ඕක පොඩි කරයිද කියලා බයයි. ඕකට ලෙඩක් හැදෙයිද කියලා බයයි. ඕක කවුරු හරි අරන් යයිද කියලා බයයි. දැන් ගේට්ටුව බාගෙට වහලා ඇවිල්ලා භාවනා කරන්න ලෑස්ති වෙනවා. හරකෙකුත් යන ওই පැත්තේ. දැන් භාවනා කරන්න පුළුවන්ද? ඇයි ඒ? හරකයි දන්නේ. එහෙනම් අපි ප්‍රියමනාපෙන් යම් මේ ලං කරගන්න දේවල් මේ ජීවිතේ අපේ හිතට දෙන්නේ අපිට සහනයක්ද මහා කරදර ගොඩක්ද? මහා කරදර ගොඩක් තමයි අපි ප්‍රියමනාපෙන් ආසාවෙන් ලං කරගත්තු දේවල් අපේ හිතට අපිට ලබලා දෙන්නේ. ඔය ප්‍රියමනාපෙන් ලං කරගන්න අපි දේවල් නොමිලේ හම් වෙනවද මහන්සි වෙලා ගන්න ඕනේ? ඕගොල්ලෝ ප්‍රියමනාපයක් හදා ගන්නවා කොස් කණ්ඩ. කවුරු හරි දානයක් එහෙම ගෙනත් දෙනවද ගෙදරට? නැත්තම් කොස් කපලා හදා ගන්න ඕනේද? කොස් කපලා හදා ගන්න ඕනේ. අපි බලමුකෝ කොහොමද කොස් කන්නේ කියලා. කොස් ගෙඩියක් ගහකින් ওই දරුවෙක් යවලා හරි කොහොම හරි කොස් ගෙඩියක් කඩා ගත්තා. කොස් ගෙඩිය කඩාගෙන ගෙදරට ගෙනල්ලා කොස් ගෙඩිය පළලා කොහොල් ලගාගෙන දැන් අර කොස් මඳුළු ඇදලා අරගෙන ඇටත් තලලා ඇඟිල්ලත් තලාගෙන කොහොම හරි කොස් මඳුළු කපලා ඕක හොඳට හදලා තුන පහ දාලා පොල් ගාලා පොල් මිරිකලා ඕවා දාලා දැන් හොඳට හදලා තම්බලා කෑම මේසෙට ගෙනල්ලා බත් පිඟානක් එහෙම බෙදලා දැන් ඔන්න බෙදා ගන්න ලැහැත්ති වෙනකොට අර ගෙදර ඉන්න බලු තඩිය ඇවිල්ලා ඕක පෙල්ලුවා බිමට. දැන් මොකද්ද කියන්නේ? අර විඳ දුක මුල ඉඳලා කියවනවද නැද්ද? විඳ දුක මුල ඉඳලා කියවනවා. ඒ වුණාට ඕක බිමට වැටෙන්නේ නැතුව කෑමනම් එහෙම ওই දුක කියවනවද? කියවනවද? කියවන්නේ කොච්චර හොඳයිද ඊළඟ දවසෙත් හදමු කියලා හදනවද නැද්ද? හදනවා. එහෙනම් අර බිමට වැටිච්ච වෙලාවේ මොකද්ද වුනේ? දැන් කනකොට දැනෙන්නේ ගොඩාක් වෙලා සැප දැනෙනවද විනාඩි කිහිපයක්ද? බත් කන්න විනාඩි කිහිපයයි යන්නේ. ඒ විනාඩි කිහිපේ දැනෙන සැපයට අර සියලු දුක වැහුවද නැද්ද? අර සියලු දුක මාත්‍රේ ආස්වාදයකට අර සියලු දුක්ඛඳ වැහුවා. හැබැයි කොස් කන්න දුන්නම තමයි එහෙම වුනේ. කොස් හට්ටිය බිම වැට්ටුවම මොකද්ද වුනේ? අයියෝ මම මෙහෙමයි. කොස් කැපුවේ මෙහෙමයි. ඇඟිල්ලත් තලාගත්තා. කොස් හැදුවේ මෙහෙමයි. මං දවස් ගාණක් බල හිටියේ කොස් හදා ගන්න කියලා. දැන් කීරවද නැද්ද? එහෙනම් චූටි ආස්වාද මාත්‍රයක් වෙනුවෙන් මහා දුකක් කරනවද නැද්ද? මහා දුකක් කරනවා. ඔය කොස් ගහට ආස වෙවි ඉන්න වෙලාවක මැරුණොත් එහෙම සුගතියයිද දුගතියයි? කොහෙද යන්නේ? කොස් ගහට ආස වෙනකොට ලෝභයිද අලෝභයිද? ලෝභයිනේ. ලෝභ සිතවිල්ලකින් ගෙනියන්නේ සුගතියද දුගතියද? දුගතිය. එහෙනම් කොස් ගහට කොස් කණ්ඩ ආස වෙලා කොස් ගහ දිහා බලාගෙන ඉන්නකොට ලෝභ හිතවිල්ලක් ඇවිල්ලා. ඒ වෙලාවේ මලොත් යන්නේ දුගතියේ. අන්තිමේ කොස් කණ්ඩ ගිහිල්ලා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? දුගතියේ ගිහිල්ලා. එහෙනම් කොස් කණ්ඩ ගිහිල්ලා ලෝභයක් හදාගත්තොත් එහෙම මතුත් දුගතියට ගෙනියනවා. මේ ජීවිතේ හරි ලේසියෙන් කොස් කනවද මහන්සි වෙලාද කොස් කන්නේ? සෑහෙන
මහන්සි වෙලා තමයි අන්තිමේ කොස් කණ්ඩ ගිහිල්ලා මෙලොවත් වින් දුක් විඳලා පරලොවත් දුගතියටපත් වෙන්න හේතු හදලා ලෝභ සිතවිලි ගොඩ ගහලා මං ආස වෙලා ඉන්නකොට කොස් ගහේ කොස් කිරියට වෙන කොල්ලෙක් ඇවිල්ලා ඕක කඩන් යනවා. එදාට මොකද්ද හිතෙන්නේ? ලෝභයක්ද ද්වේෂයක්ද? ද්වේෂයකුත් ඇවිල්ලා. කොස් කිරියට ආස වෙලා ඉන්නකොට දැන් කවුරු හරි කොස් කිරිය කඩාගෙන යයිද කියලා සැකයි. දැන් විචිකිච්ඡා සිතුවිල්ල එනවද නැද්ද? විචිකිච්ඡා එනවා. අල්ලපු ගෙදර ගහේ කොස් වලට වඩා අපේ ගහේ කොස් ටිකක් ලොකුවට හැදිලා දැන් මාන්නයක් එනවද නැද්ද? ඈ දැන් පොඩි මාන්නෙකුත් එහෙනම් කෙලස් කන්දරාවක්ම හැදෙනවද නැද්ද? අන්තිමේ කොස් කණ්ඩ ගිහිල්ලා මහ පව් කන්දක් ගොඩ ගහගෙන විතරයි. එහෙනම් අපි දැක්කනම් එහෙම මේ ජීවිතේ ජීවත් වෙනවා නම් මේ කැමැතිසේ නැති ලෝකෙක, මේ අසාර වූ ලෝකෙක, මේ දුක් විඳින ලෝකෙක, මේ විදිහට මේ ප්‍රියමනාපයෝ යමක් වෙච්ච ලෝකෙක. දැන් කොස් කණ්ඩ යනකොට අපි ආසාවෙන් කන්නේනේ, මල් ගහට බැඳෙන්නේ ආසාවෙන්. ඒ ආසාවෙන් බැඳුනට එතකොට ලෝභ සිතුවිල්ලක් හට ගන්නවා. ඒ හට ගන්නා වූ ලෝභ සිතුවිල්ල නිසා දැන් කොස් කන ලෝභ සිතුවිල්ලට ආසාවෙන්නේ බැඳුනේ ප්‍රියමනාපෙන්නේ. ප්‍රියමනාපය අපි ගෙනියලා තින්නේ සුගතියටද දුගතියටද? කොහෙටද? දුගතියට ගෙනියලා තින්නේ. එහෙනම් ප්‍රියමනාපේවා ප්‍රියමනාප අපි සංකල්පනේ හදාගන්නේ හිතේ. හිතේ තමයි ප්‍රියමනාපේ තියෙන්නේ. ඒ හිතේ හදා ගන්න ප්‍රියමනාප සංකල්පේ මේ සත්‍යයා ගෙනියන්නේ සුගතියටද දුගතියටද? දුගතියට තමයි සත්‍යයා ගෙනියන්නේ. එහෙනම් මේ ප්‍රියමනාපේ හරි වටිනවද භයානකයිද? මොකද්ද වෙන්නේ? අතිශය භයානකයි. භයානක දේවල් අපි නිතර පාවිච්චි කරනවද? පුළුවන් තරම් අයින් කරනවද? පුළුවන් තරම් අයින් කරනවා. ඇයි ඒකෙන් අපිටපත් කරන්නේ? අපි සුවයකටද අමාරුවකටද දාන්නේ? අපි අමාරුවේ දානවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ඔන්න විද්‍යාවෙන් කියලා දෙනවා. මහණෙනි මේ ලෝකේ භයානකම දේ තමයි මේ පංචකාමය. මොකද්ද භයානකම දේ? පංචකාමය. චන්දරාගය කියන, තණ්හාව කියන. ඕ හැම එකකින් කියන්නේම එකම කාරණාව. අපි මේ හිතේ හදාගන්න සංකල්පිතව හදාගන්න මේ ආස වෙන දේ තමයි අපි දුකට ඇදලා දාන්නේ. අපි දුකට ඇදලා දාන්නේ මොකද්ද එහෙනම්? මේ හිතේ හදාගන්න චන්දරාගේ ආසාව තමයි මතු අපි දුකට ඇදලා දාන්නේ. එහෙනම් මේ ලෝකේ භයානකම දේ මොකද්ද? අර ආච්චි කෙනෙක් ගියා කියනවා ඉන්දියාවේ මේ දඹදිව ගියා කියනවා වන්දනාවක ගිහිල්ලා එන්න. ওই වන්දනාවේ ගිහින් එනකොට උන්දෑ ඔය එක එක තැන් වැඳගෙන ඇවිල්ලා එනකොට එක දවසක බත් කෑවලු කොස් ගහක් යට ඉඳලා ඉන්දියාවේ. කොස් ගහක් යට ඉඳලා බත් කාලා උන්දට ඒ කොස් ගහේ කොස් කීටි දැක්කම ලොකු ආසාවක් ආවලු. ලෝභ සිතක් ආවලු. ඉතින් මේක දිහා බල බල ඉඳලා දැන් අරන් එන්න බෑනේ. ඔක ඒ රටේ නේ තියෙන්නේ. කොහොම හරි ඔහම ඇවිල්ලා මුන්ද ලංකාවට ඇවිල්ලා ඔහම කාලයක් ඉඳලා මැරෙන්න ලං වුණාලු. මැරෙන්න ලං වෙනකොට පොඩි දුවෙක් හිටියලු. දුවේ ඇවිල්ලා පින්පොත කියෙව්වලු. පින්පොත කියවනකොට දැන් දුව කියනවලු ජේතවනාරාමේ වඳින්න ගියා, වේළුවනාරාමේ වඳින්න ගියා. ඔහොම එක එක කියනවලු. හැබැයි ආච්චිගේ හිතට කාවැදිලා තිබ්බේ මොකද්ද? ජේතවනාරාමේ මොකද්ද? කොස් ගහ තමයි ඇදලා තිබ්බේ. ඉතින් ඕන්න දැන් මෙහෙම අහවල් තැන ඉඳලා බත් කෑවා කියලා නැවැත්තුවලු දුව. ඒ නවත්තනකොට මාච්චි කිව්වලු දුවේ උඹට කියන්න මෙහෙම මුල ඉඳලා අගට යනකල් මෙහෙම සූ ගාලා ඔකේ කොස් තිබ්බේ කියලා කිව්වලු. ඒක කියනකොට මාච්චිගේ පණ ගියා. ආච්චි කොහෙද ඉපදිලා තියෙන්නේ? පෙරේතෙක් කියලා. අර කොස් ගහේ ඉපදිලා. අර ආච්චි හදාගත්ත ආසවිච්ච ප්‍රියමනාප විච්ච දේ, තණ්හා විච්ච දේ ආච්චි අන්තිමේ ගෙනිච්ච සුගතියකටද දුගතියකටද? ඈ දුගතියකට ගෙනිච්ච. එහෙනම් මේ ලෝක සත්‍යයා මේ ප්‍රියමනාපය කැමැත්තෙන් බැඳෙන එක ලෝක සත්‍යයා ගෙනියන්නේ සුගතියකටද දුගතියකටද? දුගතියකට තමයි ගෙනියන්නේ. දැන් මාළුවෙක් අල්ල ගන්න ඕන නම් දාන්නේ කරවිල කෑල්ලක්ද මාළුව ආස එකක්ද? කරවිල එහෙම දානවා. කරවිල කන මාළුව ඉන්නව නම් දැම්මට කා. දැම්මොත් අහු වෙනවා.
නැත්තම් මාළුවා ආස එකක් දානවා. මාළුවා ආස එකක් දැම්මගෙන් පස්සේ මාළුවා ගිලිනවා. එහෙනම් මාළුවා ගිලින්නේ මොකක් හින්දාද? මාළුවා ඒකට ආස නිසා. ඒ වගේ තමයි මේ ලෝක සත්වයා මේ ප්‍රියමනාප දේවල් කියලා ඒවත් එක්ක ඇලෙනවා. ඇලුනගෙන් පස්සේ ඒවා ලෝක සත්වයා මහා ශෝක පරිදේව දුක්ඛඳකට ගෝචර කරනවා. එහෙනම් මේ ප්‍රියමනාප කියන එක චන්දරාගෙන් බැඳෙන එක අපි හදාගන්න මේ කැමැති අකමැති දේවල් ලෝක සත්වයා ගෙනියන්නේ සුගතියටද දුගතියටද? දුගතියට අරන් යනවා. එහෙනම් ඔන්න ඔහම මහා භයානක ස්වභාවයක් තියෙනවා මෙන්න මේ පංචකාමයන්ගේ. මේ පංචකාමයේ ලෝක සත්වයා අනාථ දුකට ඇදලා දානවා. ඔය එක කතාවක් සඳහන් වෙනවා. එක් බෝසතාණන් වහන්සේගේ කතාවක් තියෙන්නේ. ඒ බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මික තරුණයෙක් වෙලා. ඉතින් ඒ වුණාට අපි තේරුම් ගත්තා නම් එහෙම තව දරුවෙක් ඉන්නවා සෙල්ලම් බඩු නැතුව සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. දැන් එයාට සෙල්ලම් බඩු 10ක් ඕනද? 10ක් ඕනන්නේ නැහැ. ඇයි අර එක දරුවෙට එහෙනම් 10ක් ඕන වෙලා තියෙන්නේ? එයාගේ හිත 10 ආකාරයකින් පිච්චෙනවා. ආකාර කීයකින් පිච්චෙනවද? 10 ආකාරයකින් හිත පිච්චෙනවා. හිත පිච්චෙනකොට පිච්චෙන හිත නිවා ගන්න සෙල්ලම් බඩු 10ක් ඕනේ. ආකාර දෙකකින් හිත පිච්චෙනවා නම් සෙල්ලම් බඩු කීයක් ඕන? 2ක් ඕන. ඒ දරුවගේ හිත පිච්චෙන්නේ නැත්නම් සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු කීයක් ඕනද? එකක්වත් ඕන නැහැ. එහෙනම් මේ යම්කිසි පුද්ගලයෙක්ගේ හිතක් පිච්චෙන්නේ නැත්තම් ඒ කියන්නේ මට මේව ඕනි අරක ඕනි මෙහෙම ඕනි කියලා හිතක් තමන් පුච්චන්නේ නැත්තම් 1000ට අසහනයටපත් කරන්නේ නැත්තම් ඒ පුද්ගලයාට මේ ලෝකේ දේවල් වලින් වැඩක් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි ඔන්න ඔය මේ ධර්මතාවය තේරුම් ගත්තගෙන් පස්සේ අපේ සහනය වැඩි වෙනවා. ඔය තියෙන හිතේ 1000 පරිදාහය අඩු වෙනවා. ඔය පංචකාමයන් ඉල්ලන ඌනතාවයෙන් දෙන්න අඩු වෙනවා. ඒ අඩු වෙලා යනකොට අපිට අන්න තීන දේවල් වලින් සැනසෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට කියනවා ඔකට කවියකින් එහෙම කියනවා උපන්නාට මේ ලොව වැනෙනවා විනා. උපන්නාට මේ සත්‍යය වැනෙනවා. ඉපදිච්ච හින්දා ආයුෂ තීන තාක්කල් ජීවත් වෙනවා. රූපය අරම් පාපය ගෙවනවා විනා. මේ මනුස්ස රූපයක් අරගෙන මිනිස්සු පව් ගෙවනවා. දැන් වහිනකොට ඔය මොකද්ද වෙන්නේ? පින්ද ගෙවන්නේ පවද ගෙවන්නේ? පව් තමයි ගෙවන්නේ. රූපය අරම් පාපය ගෙවනවා විනා. එහෙනම් මේ විදිහට අපි මනුස්ස ජීවිතය කියලා කියන්නේ උපන්නාට මේ ලෝ වැනෙනවා විනා රූපය අරම් පාපය ගෙවනවා විනා. ඉතින් මේ විදිහට කුලසිරිතට අමුදරු රකින්නවා විනා. කුලසිරිතට අමුදරු රකින්නවා හැදෙන්න තණ්හාව හදාගත්තොත් එහෙම අපි ශෝක පරිදේව දුක්ඛඳකට ගොඩ ගැහෙනවා. ගෙඩියන දෙයක් නැහැ ණය ගෙවනවා විනා. ඉතින් ණය ගෙවලා දානවා හැරෙන්න මේ ජීවිතේ කරන්න දෙයක්වත් නැහැ. හරි. එහෙනම් අපි ධර්ම දේශනාව අපි අවසන් කරමු. එහෙනම් කල්පනා කරගන්න මේ ආකාරයෙන් නොයෙකුත් කරදර බාධකත් ආවා. කොහොම හරි අපි වෙලාවේ හැටියට සදහම් සාකච්ඡාව සිද්ධ කරා. ඉතින් හෙට දවසේදී ඒ කටින චීවර පූජාව සිද්ධ වෙනවා. ඉතින් ඕගොල්ලන්ට ආය ජීවිතේ කවදා කටින පින්කමක් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. එතකොට ඒකට ප්‍රසාදයෙන් සම්බන්ධ වෙන්න පිනකින් තමයි ඕගොල්ලන්ට නිවනට එක්කන් යන්නේ. පිනෙන් ප්‍රසාදය හදලා දීලා පිනෙන් ශක්තිය හදලා දෙලා පිනෙන් නිවන් දකින්න හේතු හදවන ඕගොල්ලන්. හේතු හැදුවාගෙන් පස්සේ ඕගොල්ලන්ට ගත හිත සැකසීලා ඒකට හොඳ කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා බණ පහසුවෙන් අහලා අහන බණ හොඳට තේරිලා පහසුවෙන් නිවන් දකින්න මඟ හම්බෙනවා. එහෙනම් මේ රැස් කළා වූ මේ මහා පිනෙන්ද ඒ අපි ඉදිරියට රැස් කරන සියලු පින් කුසල්ද හේතු වාසනා වෙලා අප සෑම සියලු දෙනාට මේ උතුම් ධහම අවබෝධ කරලා ඒ අවිද්‍යාව දුරු කරලා ප්‍රඥාව වඩා වර්ධනය කරගෙන
ඒ බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සසතු දුක් නිමා කරන්න මෙපින් හේතු වාසනා වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. පිරිකර පූජා කරනවා. ඊට පස්සේ පින් අනුමෝදනා කරමු. ඊට පස්සේ පොඩ්ඩක් පින් දෙන්න. සද්දාල පූජා කරන්න.
හොඳයි එහෙනම් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. මේ ආකාරයෙන් සිහිපත් කරගන්න අද දවසේදී මේ පින්වත් පිරිස එකතු වෙලා මේ ආකාරයෙන් කටන චීවර පූජා මහෝත්සවය නිමිති කරගෙන ඒ සදහම් අනුශාසනාවක් සදහම් දේශනාවක් සූදානම් කරගනිමින් මේ ආකාරයෙන් මේ අවස්ථාවේදී ඒ සද්ධර්ම ශ්‍රවණය කරන්න යෙදුණා. ඒ වගේම මේ අටපිරිකර පූජාව මේ සෙසුපිරිකර ආදී පූජාව පූජා කරන්න යෙදුණා. මේ ආකාරයෙන් පින්වත් සෑම සියලු දෙනා එකතු වෙලා මේ කලාව නොකලාව පූජාව පූජා කළේ බුද්ධ ශාසනයටයි. බුද්ධ ශාසනයේ අනුත්තර පින්කෙතටයි සීල පූජාව පූජා කළේ. උතුම් ධර්ම රත්නයේ මහා ගුණය මනසිකාර කරගෙන සීල පූජාව බුද්ධ ශාසනයට පූජා කළා. පූජාව බුද්ධ ශාසනයට සෑම සියලු දෙනාම එකතු වෙලායි පූජා කළේ. අප සෑම සියලු දෙනාම එකතු වෙලා සීල පූජාව ශාසනයට පූජා කළා. පූජා වෙත්වා පූජා වෙත්වා පූජා වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. බුද්ධ ශාසනයට මේ සියලු පූජාව පූජා කළා. පූජා වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. මේ සියලු පූජාව බුද්ධ ශාසනයට පූජා කළා. පූජා වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. මෙසේ මේ බුද්ධ ශාසනයට පූජා කළ ලබා කරගත්ත මේ මහා පින්ද ශාසනයේ සියලු ආශිර්වාද ශක්තියින්ද කැටි වෙලා සියලු දෙනා කෙරෙහිම නොඅඩුව විහිදී පැතිරී ගලා ගොස් පිහිටාවා. පින්වත් සෑම සියලු දෙනාටම කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මෙලොව ජීවිතයේ යහපත් වේවා. ඇති බව භවභෝග සැපත නැ නැති බව වරදන් නැති බව කියන කාරණාවන් පූර්ණ වෙලා චන්ද්‍ර සූර්යලෝ බබළුවා යන්නාසේ ජීවනාලෝකයෙන් යුක්ත වෙලා යහපතින් ජයග්‍රහණයෙන් අභිවෘද්ධියෙන් සමගියෙන් සමාදානයෙන් ප්‍රසාදසිතින් යුක්තව කටයුතු කළා. ධර්මාබෝධය පූර්ණ කළ නිවන් දකින්න සියලු දෙනාට හේතු වාසනාව පහළ කෙරෙත්වා. සෑම සියලු දෙනා කෙරෙහිම ආයුෂ වර්ණ සබ්බල පටිභාන ඥාන කින කාරණා පානවඩුව පූර්ණ වේවා. සතර සෝතාපට්ටි අංග පූර්ණ වේවා. සතර මග සතර ඵල පිරේවා. පහසුවෙන් නිවන් දකින්න සියලු දෙනාට මේ මහා පිනෙන් හේතු වාසනාව පහළ වෙත්වා. ඒ සාක් සියලු ශාසන යහපත ශාසන රැකවරණ උදාපත් වේවා කියා අදිෂ්ඨාන තබනවා. එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. මේ පින්වතුන්ලාට මේ පින්කම කරන්න උදව් කරන උපකාර කරන සෑම සියලු දෙනාටමත් ඒ වගේම මේ ගම්වාසී සියලු දෙනාටමත් තම තමන්ලාගේ නිවෙස් වාසී සියලු දෙනාටමත් ඇතුළු මේ පින්වත් ඔබ සියලු දෙනාගේ නමින් ජීවත් වෙලා ඉන්න පින්වතුන්ටත් පින විහිදී පැතිරී ගලා ගොස් පිහිටාවා. ඒ පින්වතුන්ගේ කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඒ දූපතුන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සඵල වේවා. රැකී ආරක්ෂා ධාර්මික කටයුතු කරන පින්වතුන්ගේ කටයුතු සඵල වෙලා මෙලොව පරලොව ජීවිතයේ යහපත් වෙලා සතර මඟ සතර ඵල පුරාගෙන ශාසනයක පින්දහම් කටයුතු ආදිය සිද්ධ කළා. සදහම් ආબોධයද පූර්ණ කළ නිවන පුරා ගන්න ඒ අපගේ සුජීව සියල්ලෝ කරා මේ මහා පින විහිදී පැතිරී ගලා ගොස් පිහිටාවා 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 කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම කල්පනා කරගන්න මේ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු මියගිය ඥාතීන්ද පින් අනුමෝදන් වෙත්වා. මේ මහා පිනෙන් ඒ මියගිය ඥාතීන්ද සුවපත් වෙලා බුද්ධ ශාසනයේ නැඹුරු ප්‍රසාදිත පහළ වෙලා ගතසිත සකසලා බුද්ධ ශාසනයන් ඇසුරු නිසුරු වෙලා ධර්මාබෝධය පුරාගෙන නිවන සාක්ෂාත් කරගනීවා. මියගිය ඥාතීන්ද මෙපින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම අපගේ අතින් ලෝක සත්‍යයට කරදර බාධක වුණා නම් කායික මානසික පීඩාවන්ට ගෝචර වුණා නම් එබඳු සත්‍යෝද පින අනුමෝදන් වෙත්වා. එබඳු සත්‍යෝටද යහපතක් වේවා. දුගති මිච්ඡා දිට්ඨි කරදර බාධක දුර වෙලා සම්මා දිට්ඨි සුඛතියත් බව පහළ වෙලා ශාසනය අසුරු නුසුරු වෙලා එබඳු සත්‍යෝද නිවන් දකිත්වා. එබඳු සත්‍යෝද මෙපින් අනුමෝදන් වෙත්වා. එසේම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම කල්පනා කරගන්න යම්තාක් මේ වගේ ආරාමයක් හදන්න මුලින් ඉඳලා දක්වා උදව් උපකාර කළා වූද ඒ වගේම ඒ උපාසක උපාසිකා පින්වතුන් විසින් මේ වගේ ස්ථානයක් පවත්වාගෙන යන්න උදව් උපකාර කළාද වැලිකටයක පොල්ලිටුක දෙයක් හො ගෙනත් දීලා මේ වගේ ආරාමයක් හැදුවද මේ දක්වා උදව් කළාද උපකාර කළාද ඒ දානමාන සපයන්නේද මහා සංගරුවන රැක බලා ගන්නේද ඒ පින්වතුන්ටත් පින විහිදී පැතිරී ගලා ගොස් පිහිටා කායික මානසික දුක් නිරෝගී චිරජීවනයේ මෙලොව පරලොව යහපත් වෙලා ධර්මාබෝධය පූර්ණ කරගෙන අපරැස් කළ පිණින් ඔවුන්ද නිවන් දකිත්වා. ශාසනය යහපත ඔවුන්ට උදාපත් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම පින් කැමැති සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. ශාසන බාරව සිටින දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. අපහට ආරක්ෂා රැකවරණ සලසන්නා වූ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. එබඳු සියම් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියෝද තව තවත් බුද්ධ ශාසනයේ වටිනාකම දැනගෙන ශාසනය ඇසුරු නිසුරු කළ ශාසන පින්දහම් කළා උතුම් නිවන පුරා ගනිත්වා. දෙවියෝද සතුරු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. එසේම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න.
මේ රැස් කළා වූ මේ මහා පිනෙන් මා අප මෙන්ම සියලු ලෝක සියලු සත්වයාද මේ ආරමවාසී ගම්වාසී නගරවාසී රටවාසී සියලු ලෝක සියලු සත්වයන්ගේ රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා සියලු සත්වයෝ නිවන් දකිත්වා සියලු ලෝක සියලු සත්වයෝද මේ මහා පින අනුමෝදන් වෙත්වා එසේම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්නයි අපරස් කළා වූ මේ මහා පුණ්‍ය කුසල ආශිර්වාද බල මහිමෙන් සියලු සත්වෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා සියලු සත්වෝ උතුම් වූ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා එසේම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න මාත් එක්ක ගාතාවන් සජ්ජායනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. සාදු සාදු සාදු. නිවන් දක්නා මොහොත දක්වා අසත්පුරුෂ ආශ්‍රයයක් නොවේවා සත්පුරුෂ ඇසුර ලැබේවා කලණ මිතුරු ඇසුර ලැබේවා කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර ලැබිලා උතුම් සේ සදහම් අවබෝධ කළ නිවන් දකින්න මටත් හැමදෙනාටත් ආසවක්කේ පිණිසන් මෙපින හේතු වාසනා වෙත්වා කියලා අදිෂ්ඨානයන් තබන්න සාදුකාරයක් පවත්වන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්කයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. මේ මහා පුණ්‍ය කුසල ආශිර්වාදයේ බල මහිමෙන්ද අනන්ත තුනුරුවනේ අනන්ත මහා ආශිර්වාද බල මහිමෙන්ද සියලු ශාසනයේ සියලු විතරාගි විද්දෝසි විතමෝහි ගුණ ආශිර්වාද බල මහිමෙන්ද පින්වත් සෑම සියලු දිනාට මැත්තා වූ සියලු ආකාර දුක් කරදර පාපාන්ධකාර දෝසාන්ධකාර මාර බන්ධන වින බන්ධන හිර බන්ධන ආදී සියලු ග්‍රහ අපලාද සියලු අපල උපද්‍රව ආදී සියල්ලක්ම දුරු වේවා. යහපත සිතමත සාන්තිය ජයග්‍රහණය අභිවෘද්ධිය උදාපත් වේවා. මෙලොව ජීවිතේ යහපත් වේවා. පරලොව ජීවිතේ යහපත් වේවා. ශාසන ආශිර්වාදයෙන් නැගෙන ආයුෂ වර්ණ සබ්බල පටිභාන ඥාන කින කාරණා පහණුවඩුව පූර්ණ වෙලා ධර්මාබෝධය පූර්ණ කරමින් සසර දුක් කෙලවර කරන්න පින එකසේ හේතු වාසනාව පහළ වෙත්වා. සෑම සියලු දෙනාම අත තබන පය තබන හිත තබන සත් කටයුතු සඵල වේවා. සියලු දෙනාටම කායික මානසික දුක් නිරෝගී චිර ජීවනයේ මෙලොව පරලොව ජීවිතේ යහපත් කරගෙන ශාසන රැකවරණ වද්දේ පහසුවෙන් නිවන් මඟ වඩා ගන්න සියලු හේතු වාසනාව පහළ කරෙත්වා. ශාසන රැකවරණ පිහිටාවා කියා මහා සංඝ රත්නයේ අදිෂ්ඨාන ආශිර්වාද තබනවා. යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං බුද්ධ සමන්නති රතනං ධම්ම සමන්නති රතනං සංඝ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපතක් වේවා. සුවපත් වේවා. Super.
තෙරුවන් සරණයි. හෙට අලුයම පාන්දර 2:30ට පමණ කටින් චීවර වැඩම කිරීමට සූදානම් සිටිනවා. සියලු දෙනා ඒකට සහසම්බන්ධ වෙන්නේ ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි.